බලන්න මේ තියෙන්නේ මෙන්ඩලීය ප්‍රවේණීය කොටසේ තියෙන පාස් පේපර් ප්‍රශ්න ටික තියෙන්නේ. සමහර ප්‍රශ්න වල පොඩි පොඩි ගැටලු තියෙනවා. බලමු මේවා හරි. පළවෙනි එක P ශාකවල රතු මල් කැපිටල් R සුදු මල් සිම්පල් R වලට ප්‍රමුඛ වන අතර කොළ පැහැති බීජ කැපිටල් G සහ කහ පැහැති බීජ වලට සිම්පල් G වලට ප්‍රමුඛ වේ. රතු පාට මල් කැපිටල් R රතු මල් කැපිටල් R සුදු මල් සිම්පල් R වලට ප්‍රමුඛයිලු. කොළ පැහැති බීජ කැපිටල් G කහ පැහැති බීජ සිම්පල් G වලට ප්‍රමුඛයිලු. රතු මල් සහ කොළ පැහැති බීජ සහිත ශාකයක ප්‍රවේණි දර්ශය නිර්ණය කිරීම සඳහා එය සුදු මල් සහ කහ පැහැති බීජ සහිත ශාකයක් සමග දෙමුහුම් කරන ලදී. රතු මල් සහ කොළ පැහැති පේරන්ට්ස්ලා රතු මල් කොළ පැහැති රතු කොළ කියලා ගමුකෝ. එක්කෙනෙක් එක්ක ප්‍රවේණි දර්ශය නිර්ණය කිරීම සඳහා එය සුදු මල් සහ කහ පැහැති සුදු කහ අපි ඕකට කියන්නේ සාමාන්‍ය මොකද්ද? පරීක්ෂා මුහුමක් කියලා. නොදන්න ප්‍රවේණි දර්ශයක් පරීක්ෂා කරන්න යන්නේ. රතු මල් කොළ තිබිච්ච කෙනෙක් සුදු කහත් එක්ක මුහුම් කරනවලු. ශාකයක් සමග දෙමුහුම් කරන ලදී. එහිදී ලැබුණු දුහිතෘ පරම්පරාවේ ශාක ආකාර දෙකක් විය. ලැබිච්ච F1 පරම්පරාව තමයි ශාක ආකාර දෙකකින් යම තියෙන්නේ. දෙකක් විය. එනම් රතු මල් සහ කොළ පැහැති බීජ. රතු කොළ බීජ තිබ්බලු. ඒ වගේම බීජ සහිත ශාකයේ කොළ පැහැති බීජ සහිත ශාක සුදු මල් සහ කොළ පැහැති බීජ සහිත ශාකයේ සුදු කොළ ශාක දෙකක් විය. පරීක්ෂා කරන ලද ශාකයේ ප්‍රවේණි දර්ශය විය හැක්කේ. මෙයාගේ ප්‍රවේණි දර්ශය අහන්නේ. ඔක තමයි කතාව. හරි. සුදු කහ එක්කෙනාගේ අපි දන්නවා සිම්පල් R සිම්පල් R සිම්පල් G සිම්පල් G. අවුලක් නැහැ. මෙයාගේ අපි දන්නවා රතු මල් කොළ පාට කිව්වහම රතු නම් කැපිටල් R අපි දන්නේ විෂම යුග්මිකද සම යුග්මිකද කියලා. කොළ නම් අනිවාර්යෙන් කැපිටල් G එනවා. අනිත් එක මොකක්ද කියලා දන්නේ නැහැ. එහෙමනේ තියෙන්නේ. රතු කොළ ඇවිල්ලා තියෙනවා. රතු පාටයි කොළ පාට කැපිටල් G. අර ප්‍රවේණි දර්ශයේම ආපහු ඇවිල්ලා තියෙනවා. සුදු එක කොළ වෙලා සුදු කහ එක්කෙනා හිට සුදු කොළ එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. සුදු පාටයි කොළ. සුදු කියලා කියන්නේ සිම්පල් R සිම්පල් R කොළ කියලා කිව්වහම මෙයාට කැපිටල් G එකක් එක්ක තව මොකක් හරි තියෙනවා ඇති. අපි දන්නේ නැහැ. හරි. ඔහොම තමයි එන්න ඕනේ. ඔය තමයි ක්‍රමය. දැන් ඕක අපෝහණය කරන්න ඕන. ආපස්සට ගිහින් බලන්න ඕන කොහොමද තිබ්බේ කියලා. දැන් මේකේ රතු මල් කොළ සුදු කොළ ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ තේරෙනවා ඔයාට මෙයා සුදු පාට වෙලා තියෙනවා මේ. සිම්පල් R දෙකක් ඇවිල්ලා තියෙනවා කියන්නේ මෙයාගේ අනිවාර්යෙන් සිම්පල් R එකක් තියෙන්න ඕනේ. නැත්තම් එන්න බෑනේ පැටි එකේ විදිහට. තේරුණා නේද ඒ කතාව? මෙතන සිම්පල් R දෙකක් එකතු වෙලා තියෙන්නේ. මෙයා එක R එකක් දෙනකොට මෙයා අනිත් R එක දීලා තියෙනවා. එයා ගාව කැපිටල් R එකකුත් එක්ක සිම්පල් R එකක් තියෙනවා කියන එක තමයි පැහැදිලි වෙන්නේ ඒකේ. හරිනේ. ඊට පස්සේ එහෙම තියෙනවා. අර එයා කොළ පාට මේ රතු කොළ කියන එක තමයි ප්‍රමුඛ වෙවිලා තියෙන්නේ. එහෙනම් මේක මොකද වෙන්න ඕනේ? මෙතන සිම්පල් G එකක් ආවනම් අර එයා අනිවාර්යෙන් කහ එක්කෙනෙක් එනවා. ඒ හින්දා මෙතනට එන්න ඕනේ කැපිටල් G එකක්. කැපිටල් G එකක් එන්න ඕනේ. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ? අංක 2 පිළිතුර නිවැරදි. කැපිටල් R සිම්පල් R කැපිටල් G කැපිටල් G. පැහැදිලිනේ? රයිට්. හදලා නැත්නම් ටක් ගාලා සටහනක් දාගන්න ඉක්මනින් දාගන්න. හරි. වෙච්ච සිද්ධිය ওই විදිහට තමයි පිළිවෙලට අපෝහණය කරන්න පුළුවන්. right. ඊළඟ කොටස තියෙන්නේ ගහන ප්‍රවේණීය කොටසෙන්.
කම්මුල් වල ගැසීම මිනිසුන්ගේ දක්නට ලැබෙන දිත්ත නිලීන මෙන්ඩලීය ලක්ෂණයකි. මේකේ පොඩි මෙන්ඩලීය ප්‍රවීණිය කැලලකුත් ගෑවිලා තියෙනවනේ ප්‍රශ්නය ඇතුලේ. ඇයි දැන් මේක ඇවිල්ලා මෙන්ඩලීය මානව මෙන්ඩලීය ලක්ෂණ ගැනනේ කතා කරන්නේ. ඒ හින්දා මේකේ පොඩි කැලලක් තියෙනවා. ඒ තියරි කැලලකුත් පාවිච්චි කරලා ගහන ප්‍රවීණියත් පාවිච්චි කරලා තමයි ගාන හදන්න තියෙන්නේ. හරි. කම්මුල් වල ගැසීම මිනිසුන්ගේ දක්නට ලැබෙන දිත්ත නිලීන මෙන්ඩලීය ලක්ෂණයකි. තියරි කැලල දීලා තියෙනවා. දිත්ත නිලීනයි කියලා. රයිට් මේකේ තියරි දීලා තියෙන එක ගන්න වෙනවා. ඒක ගන්න. දිත්ත නිලීන මෙන්ඩලීය ලක්ෂණය කියලා ඒගොල්ලෝ කියනවා. යම් ගහණයක පුද්ගලයන් 2.25ක් 100ට මෙම ලක්ෂණය දරයි. ගහණයක් ඇතුලේ මෙහෙමනේ මම හැමදාම කියන්නේ හාඩි වයින්බර්ග් සමතුලිතතාවය දාද්දී p වර්ගයයි 2pq ඊළඟට q වර්ගය. මේ ඉන්නේ නිලීන සමයුග්මිකය, මේ ඉන්නේ විෂම යුග්මිකයගේ සංඛ්‍යාතය, මේ තියෙන්නේ ප්‍රමුඛ සමයුග්මිකයන්ගේ සංඛ්‍යාතය. ඔහොමනේ තියෙන්නේ. ඔය තමයි කාරණා ටික. එතකොට ඔය ටික හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේදී කියන්නේ p වර්ගය ධන 2pq ධන q වර්ගය සමානයි 1යි කියලා. ඒක සමතුලිතතා නීතිය. එතකොට කම්මුල් වල ගැසීම මිනිසුන්ගේ දක්නට ලැබෙන දිත්ත නිලීන මෙන්ඩලීය ලක්ෂණයකි. මේ තියෙන්නේ කම්මුල් වල ගැසීම සම්බන්ධව q වර්ගය තමයි එතකොට අපි ගන්න දිත්ත නිලීන ලක්ෂණයේ හින්දා. පුද්ගලයන් ගහණයක පුද්ගලයන්ගෙන් 2.25ක් 100ට. එහෙනම් q වර්ගය සමානයි සංඛ්‍යාතය 2.25යි 100ට. ඔහොම නෙන්න 100ට 2.25ක් ඔය ලක්ෂණේ තියෙනවලු. නම් එම ගහණයේ මෙම ලක්ෂණය සඳහා වන විෂම යුග්මිකයන්ගේ ප්‍රතිශතය අහන්නේ. q වර්ගය සමාන වෙනවා නම් 100ට 2.25කට අහන්නේ අපෙන් 2pq කොහොමද කියලා. මේක තමයි අපේ ප්‍රශ්නය. 2pq අහන්නේ. අපිට මේ සමීකරණයට අමතරව තව සමීකරණයක් ව්‍යුත්පන්නයක් තියෙනවා මොකද්ද? p ධන q සමානයි 1යි කියලා තියෙනවා. හරි. මේක ව්‍යුත්පන්න එකක්. සමීකරණ. මේ තියෙන්නේ හාඩි වයින්බර්ග් සමතුලිතතා සමීකරණය. දැන් ඕකෙන් තමයි වැඩේ ගන්න වෙන්නේ. එතකොට ඔතන 2.25 කියලා කියන්නේ මොකද්ද? 225. 225 මූලය කොහොමද දෙන්නේ? 15ක් නේ. 225 15යිනේ. එතකොට ඒක මූලය එන විදිහට තමයි ඒක අරන් තියෙන දීලා තියෙන්නේ. එතකොට අපි q වලට අගයක් ගන්න වෙනවා. මේක බෙදුවාම කීයක් එනවද? එතකොට 2.25යිනේ. එතකොට 15යි නම් 0.15ක් එන්න ඕන. මූලය q කියන එක එනතර q වර්ගය q කියන එක අපි මූල ගත්තාම 0.15ක් එනවා. එතකොට 0.15යි නම් p ධන q සමානයි 1යි කියන එක දාලා අපිට ගන්න පුළුවන් q වල මේ p වලගේ p ධන q සමානයි 1යි q කියන්නේ 0.15යි නම් p ධන සමානයි 1යි. එතකොට p වලට උත්තරයක් එනවා කීයද? 0.85ක් කියලා. pත් හරි. ඊට පස්සේ අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? 2pq. දැන් ඉතින් හොයත හැකි. 2 ගුණ කිරීම p කියලා කියන්නේ 0.85 ගුණ කිරීම 0.15 සමානයි කීයක් ආවද උත්තරේ? 25.5යි බිඳුවයි දෙන්නේ. හරි. එහෙනම් හරි. උත්තරේ පස්වෙනි එක ගන්න. සමීකරණ දෙක දීලා හදලා නැත්නම් හදා ගන්න හරි. සාමාන්‍යයෙන් ඇලුණු කන්පෙති කියන ලක්ෂණය අර නැමුණු මාපටැඟිල්ලයි කියන එක තමයි නිලින් ලක්ෂණය අපි ගත්තේ නේ. මේකෙදි තියරියක් ඉතින් දීලා තිනවට ප්‍රමුඛ නැහැ කියලා කියලා තියෙන නිලින් ලක්ෂණයක් කියලා. ඒතර ඒක ඒ තියරි ගන්න වෙනවා. අපේ තියරි එක නෙමෙයි අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රමුඛයි හරි. ඊළඟට
තුන්වැනි සහ හතරවැනි ප්‍රශ්න පහත දී ඇති දත්ත මත පදනම් වේ. 3 4 2003 ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න. එක ළඟ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙන්නේ. මේකේ කියනවා මුලින්ම රතු පැහැති පළදරන උස තක්කාලි ශාක තැඹිලි පැහැති පළදරන මිටි තක්කාලි ශාක සමග මුහුම් කරන ලදී. පේරන්ට්ස්ලා රතු පැහැති පළදරන උස රතු උස වරක් තැඹිලි මිටි ශාක තමයි මුහුම් කරන්නේ. හරිද? ශාක සමග මුහුම් කරන ලදී. එවිට ලැබුණු F1 පරම්පරාවේ සියලුම ශාක ලැබිච්ච F1 පරම්පරාවේ සියලු ශාක රතු පැහැති පළදරන උස ශාක රතු උස ශාක වුණාලු 100%ක්ම රතු උස ඇවිල්ලා තියෙනවා. සියලුම ශාක හරි 100%ක්ම ওই විදිහට වුණාලු. ඊට පස්සේ 150 එකේ කියනවා ඊට පස්සේ F1 පරම්පරාවේ සියලු ශාක රතු පැහැති පළදරන උස ශාක විය. F1 පරම්පරාවේ ශාක අතර අන්තරාභිජනනය මේ දෙන්න අතර අන්තරාභිජනනයක් කරනවා. ඒ කියන්නේ F1 වරක් F1 ඒ කියන්නේ රතු උස කට්ටියයි නැවත රතු උස කට්ටියයි මුහුම් කරනවා. මුහුම් කරාම ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රතිඵලයක්. F2 පරම්පරාව වෙනවා කොහොමද? රතු උස 3ට තැඹිලි මිටි එකක් අර මුලින් තිබිච්ච එකම ආපහු වෙලා තියෙනවා. කොහොමද 3ට 1 අනුපාතයක් ඇවිල්ලා තියෙනවා. රයිට්. ඔක තමයි කාරණේ. හරි අපි මේකට ඕනනම් අපි නිකන් ලියා ගමු කාරණා ටිකක්. රතු කියන එකට අපි ගමු කැපිටල් R. රතු කියන්නේ කැපිටල් R. එහෙනම් තැඹිලි කියද්දී අපි ගමු සිම්පල් R. රතු තැඹිලි. උස මිටි ඉතින් කැපිටල් T සිම්පල් T ගන්න පුළුවන් අපිට. හරිද? උස කැපිටල් T මිටි සිම්පල් T කියලා ගමු. එතකොට අපි නිකන් බලමු මේකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේකේ අහලා තියෙනවා ඉහත නිරීක්ෂණය පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ. මේකේ මොනවද නිවැරදි වෙන්නේ කියලා අහන්නේ. මොකද්ද මේකේ වෙලා තියෙන්නේ දැන් ඔන්න පළවෙනි දෙන්න මුහුම් කරාන් පස්සේ ඇවිල්ලා තියෙන්නේ රතු උස ශාක සම්පූර්ණයෙන්. ඒතර ඊළඟට අර රතු උස දැන් මේ රතු උස දෙන්නෙක්නේ මුහුම් කරලා තියෙන්නේ. බලන්න. තැඹිලි මිටි කියලා කියන්නේ සිම්පල් R සිම්පල් T රතු උස කියද්දී මෙහෙම රතු උස එක්කෙනෙක් ඇවිල්ලා තිනවා කියන්නේ මොකද්ද? මෙයා අනිවාර්යෙන් මේ සම්බන්ධව සමයුග්මිකයි. ඒතර මෙයා හදනවා RT ජන්මානුව, මෙයා හදනවා සිම්පල් RT ජන්මානුව. අවුලක් නැහැ ඔන්න රතු උස සෙට් එකක්ම ආව අපිට. ඒක හරිනේ. එහෙනම් මෙයාගේ ප්‍රවේණි දර්ශය මොකද්ද? මෙයාට තියෙන්නේ කැපිටල් R සිම්පල් R ඊළඟට කැපිටල් T සිම්පල් T. ඔන්න රතු උස සෙට් එකක්ම ආවා. ඒක අවුලක් නැහැ. අපි මෙන්ඩල්ගේ ද්වැංගී මුහුමට අනුව වැඩේ හරි. හැබැයි මේ කේස් එක තමයි තියෙන ඊළඟට F1ත් එක්ක මුහුම් කරාම රතු උස 3ට තැඹිලි මිටි එකක් ඇවිල්ලා. 3ට 1 අනුපාතයක්. එතකොට දැන් රතු උස දැන් මේක එන්න ඕනේ 16ක් එන්න ඕනේ නේ. හරියට ගත්තොත් එහෙම දැන් මේ රතු උස කියන එක ගත්තොත් කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T ඔහොම එන්න ඕනේ. තේරෙනවද? මේ වගේ ප්‍රතිඵලයක් එන්න බෑ. මොකද එතන වෙලා තියෙන්නේ? බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. රතු පැහැති උස ශාකයි තැඹිලි පැහැති මිටි ශාකයි 3ට 1 අනුපාතයෙන් ඇවිල්ලා. මේගොල්ලන්ගේ. ඒ කියන්නේ මෙතන ඔක්කොම ජනිතයෝ කීයක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්න නම් මෙයා ජන්මානු දෙකකුයි මෙයා ජන්මානු දෙකකුයි හදලා තියෙන. දෙවරත් දෙක 4 ඇවිල්ලා තියෙනවා. ජනිතයෝ 4 දෙනයි ඔක්කොම. 4ක් හරි 8ක් හරි එන්නේ අපි දන්නේ නැහැ. කොහොම තමයි ඇවිල්ලා තියෙන්නේ. බෙදුනහම පස්සේ රතු උස 3ට තැඹිලි මිටි එකක අනුපාතයක් තියෙනවා. අපි නිකන් ගමුකෝ ජනිතයෝ 4 දෙනෙක් ආව කියලා. එහෙනම් මෙයා ජන්මානු දෙකයි අරයා ජන්මානු දෙකයි හදලා තියෙන්නේ. මෙයා ජන්මානු දෙකක් හදන්න හේතුව මොකක්ද? මෙහෙම ගන්න. දැන් මෙයා ඇත්තටම ජන්මානු හදන විදිය ගත්තොත් එහෙම මෙහෙමනේ හදන්න ඕනේ. මෙයා මෙහෙම වින් වෙලා අරයත් එක්ක යනවා. R කැපිටල් T.
මෙයා වෙන් වෙලා r simple t. මෙයා වෙන් වෙලා simple r capital T. මෙයා වෙන් වෙලා simple r simple t. ඕකනේ වෙන්න ඕනේ. ජන්මානු හතරක් හදන්න ඕනේ මෙන්ඩල්ගේ ක්‍රමයට අනුව හැසිරෙනවා නම්. හැබැයි මෙයා එහෙම හැසිරිලා නැහැ. ජන්මානු දෙකක් හැදුවා නම් මොකද්ද මෙයාගේ වෙලා ඇත්තේ? මෙයා මෙන්න මේ වගේ කේස් එකකින් මතකද? එතකොට මෙයා capital R simple R capital T simple T ප්‍රතිබද්ධයක් තියෙන. එකට සෙට් වෙලා ගිහිල්ලා තියෙන එක ගැලවෙන්නේ නැතුව එකට ඇමිනිලා ගිහිල්ලා තියෙන දෙන්නම්. මේ තියෙන්නේ. ඔහොම ජන්මානු හදලා මෙයා. මෙහෙම ජන්මානු දෙකයි එතකොට හදන්නේ. යා දෙකයි අර පැත්තෙන් තව දෙකක් හැදෙනවා. අපි නිකන් බලමු එහෙම. එහෙම හැදුනොත් ජන්මානුවක් R මෙතන capital T. ඔන්න එක ජන්මානුවක්. තව ජන්මානුවක් තියෙනවා simple R simple T. ඊට පස්සේ අනිත් එකත් ඒ જાතියෙම ජන්මානු හදනවානේ. එයා capital R capital T. ඊළඟට එයාව හදනවා simple R simple T. ඔන්න බලන්න. දැන් වැඩේ හරිය ඔය විදිහට තමයි එන්න ඕනේ. මෙයා R R capital T capital T. මෙයාත් එක්ක කලවම් වුණාම R R capital T simple T. මෙයාත් එක්ක කලවම් වුණාම R R capital T simple T. මෙයාත් එක්ක කලවම් වුණාම R R simple T simple T. දැන් වැඩේ හරි. මේ ඉන්නේ රතුස තුනක් ඉන්නවා. මොනවද? තැඹිලි මිටි එකක් ඉන්නවා. වැඩේ හරි. ඒ කියන්නේ මේක මොකද්ද? ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ. තේරුණාද? ඥාන ප්‍රතිපද්දේ නිසා තමයි ওই தත්ත්වේ ඇති වෙලා තියෙන්නේ. රයිට්. එතකොට ඔය සිද්ධිය ඇතුලේ අපි මේ බහුවර්ණට උත්තර ගන්න ඕනේ බලන්න. ඉහත නිරීක්ෂණයේ පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. නිරීක්ෂණයේ පිළිබඳව. රතු පැහැති පළදරන උස ජනක ශාක විෂමයෝගීය. රතු පැහැති පළදරන උස ජනක ශාක සමයෝගී. වැරදි. අහන්නේ නිවැරදි එක. සමයෝගී නෙමෙයි. දෙකම එක අකුරු තියෙන්නේ. සමයෝගී ප්‍රවේණ දර්ශකයි. ජනක ශාක වර්ග දෙකම විෂමයෝගීය. වර්ග දෙකම විෂමයෝගී නැත් දෙන්නම සමයෝගී. දෙන්නම සමයෝගී. මෙයා ප්‍රමුඛ සමයුග්මිකයි මෙයා නිලීන සමයුග්මිකයි. ලක්ෂණ දෙකම ස්වාධීනව සංරචනය දක්වයි. වැරදි. ස්වාධීන සංරචනය වුණා නම් ජනිතයෝ 16ක් ඇති වෙන්න ඕනේ F2. එහෙම වෙලා නැහැ. ස්වාධීන සංරචනයක් වෙන්නේ නැහැ. ඊළඟට F2 පරම්පරාවේ 50% විෂමයෝගීය. F2 පරම්පරාවේ. ඔව් මේ ඉන්නේ මේ F2 පරම්පරාවේ ජනිතයන්ගෙන් 50%ක් හතර දෙනාගෙන් දෙන්නෙක් විෂමයෝගී. එහෙනම් 50%. හරි. එහෙනම් උත්තරය 4 ගන්න පුළුවන්. කාගේද හරි උත්තරේ? උඩට උසන්. හරි. කනා නෙවෙයි. F1 පරම්පරාවේ ශාක එක් ලක්ෂණයක් සඳහා විෂමයෝගීය. F1 පරම්පරාවේ ශාක එක් ලක්ෂණයක් සඳහා විෂමයෝගී. නෑ ලක්ෂණ දෙක සඳහාම විෂමයෝගී F1 පරම්පරාව. ඒ කියන්නේ රතු සම්බන්ධවයි උස සම්බන්ධ දෙකම විෂමයෝගී කෙනෙක් කියන්නේ ඒකේ. ඒතර උත්තරය අංක 4. උත්තරේ අංක 4 එතන. සටහනක් දාගන්න. හරි. දාලා ලියා ගන්න. ඒකෙම කොටසක් විදිහට තමයි හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බලන්න. ඉහත F1 ශාක තැඹිලි පැහැති පළදරන මිටි ශාක සමග මුහුම් කළ විට F1 ශාක තැඹිලි පැහැති පළදරන මිටි ශාක සමග මුහුම් කරනවලු. මෙයා රතුස කට්ටිය. මුහුම් කළ විට ලැබෙන ප්‍රජනිතයන් අතර තිබිය හැකි තැඹිලි පැහැති පළදරන මිටි ශාකවල ප්‍රතිශතය අහනවා. ඒත් අපිට ඒක හදලා බලන්න වෙනවා. තැඹිලි පැහැති මිටි මේකෙදි මේ මුහුම අර මුහුම යන්නේ හරි බලන්න. තැඹිලි පැහැති මිටි කියන්නේ මෙයා. පේරන්ට්ස්ලා විදිහට අපි ගන්නේ capital R simple R capital T simple T මුහුම් කරනවා කාත් එක්කද? තැඹිලි මිටි. ඒ කියන්නේ simple R simple R simple T simple T එක.
දැන් මේකේ බලන්න. මේකේ ජන්මානු ජනනේ අර විදියමයි හරි. එතකොට මොකද්ද වෙන්න ඕනේ? මේකේ හැදෙන්නේ RT ජන්මානුවක්. දැන් ඕක අර විදියටම ගත්තොත් මේකේ මේ ක්‍රමයට ගත්තොත් RT ජන්මානුවක් හැදෙනවා මෙහෙම. ඔය එක ජන්මානුවක්. ඒ වගේම මේකේ simple R simple T ජන්මානුවක් හැදෙනවා. ඔය ජන්මානු දෙක. මේකට simple R simple T ජන්මානුවක් එකතු වෙනවා. මෙහෙම ඉන්නේ. R capital T simple T. simple R simple R simple T simple T. මේක එනවා තැඹිලි මිටි මේක රතු උස. එකට එක අනුපාතයෙන් එන්නේ. මොකද කියන්නේ 50කි. අහන්නේ තැඹිලි පැහැති පළදරන මිටි ශාකවල ප්‍රතිශතය 50යි. හේතුව ඇයි මේ සිදුවීම වෙන ක්‍රමයකට පැහැදිලි කරන්න බෑ. දැන් අර සිද්ධියේම කොටසක් මේක. ඒතර මේකෙදි වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රතිබද්ධ ඥානනේ තියෙන්නේ. ප්‍රතිබද්ධ ඥානම තමයි මේකෙදි ජන්මානු හදන්නේ. එතකොට අර විදිහට මේකේ ජන්මානු 4ක් හදන්න එපා. මේ සිද්ධිය මේකටත් අදාළයි. අර උඩ සිද්ධිය. හේතුව එකම ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. තේරුණාද? එතකොට තැඹිලි මිටි කට්ටිය 50ක් යනවා. අඩුපාඩු තියෙනවා නම් බලලා හදා ගන්න හරි. ඊළඟට බලන්න පස්වෙනි ප්‍රශ්නය. අහන්නේ ප්‍රවේණිය පිළිබඳව වැරදි ප්‍රකාශය තෝරන්න කියලා. ඒක තියරි කැලලකින් දාලා තියෙන කොටසක්. ප්‍රවේණියේ ප්‍රමුඛතාව පිළිබඳ මූලධර්මයේ මුලින්ම සොයාගත්තේ ග්‍රෙගරි මෙන්ඩල්ය. ප්‍රමුඛතාවයේ පිළිබඳ මූලධර්මයේ පළවෙනි වතාවට සොයාගත්තේ ග්‍රෙගරි මෙන්ඩල්ලු. එහෙම කොහේ හරි කියලා තිබුණාද? නැහැ. සාධක පිළිබඳව හඳුනා ගැනීමක් කරා. ඊට අමතරව මෙන්ඩල් තමන්ගේ පළමු නියමය නැත්නම් සාධක වියුක්ත වීම පිළිබඳ නියමය ගැන කතා කරා. දෙවෙනි නියමය යටතේ ස්වාධීනව සංරචනය වීම ගැන කතා කරා. එහෙම නැත්නම් එයා ප්‍රමුඛ නිලීන බව ගැන කතාවක් කිව්වේ නැහැ. බලමු අපි. දෙවෙනි එක ලක්ෂණ ප්‍රවේණිගත වීම සෑම විටම මෙන්ඩල්ගේ නියම අනුගමනය නොකරයි. ඒක හරි. ඒකට අපි කියනවා මෙන්ඩලීය නොවන අනුපාත ඇතිවීමට ඒක බලපානවා. ඒක අපි කතා කරන ඊළඟ කොටසේදී. මෙන්ඩලීය ද්වයංගී දෙමුහුම් F2 පරම්පරාවේදී සෑම විටම 9ට 3ට 3ට එක අනුපාතයක් රූපානුදර්ශ 4ක් ඇති කරයි. ඔව්. රූපානුදර්ශ අනුපාතය 9ට 3ට 3ට එකක් විදිහට තමයි ලැබෙන්නේ. ප්‍රවේණිදර්ශ අනුපාතය වෙනස් වෙනවා. හැබැයි රූපානුදර්ශ අනුපාතය ওই විදිහට එන්නේ. ද්වයංග පරීක්ෂා දෙමුහුම් වලදී සෑම විටම ද්වයංග පරීක්ෂා දෙමුහුම් වලදී සෑම විටම එකට එක අනුපාතයේ ප්‍රජනිතයන් වර්ග 4ක් ඇති කරයි. ද්වයංග පරීක්ෂා දෙමුහුම් වලදී එකට එක අනුපාතයේ ප්‍රජනිතයන් 4ක් එකපාරට ඇති කරන්න පුළුවන්ද? පුළුවන්ද එහෙම? මොකද්ද ද්වයංගී පරීක්ෂා මුහුමක් කියලා කියන්නේ? අංග දෙකක් යනවා ඉස්සරහට. ද්වයංගී පරීක්ෂා මුහුමක් අපි මෙහෙම හිතමු. අර අරයවම ගමුකෝ. කැපිටල් R සිම්පල් R කැපිටල් T සිම්පල් T. අපි හිතමු මේක ස්වාධීනව සංරචනය වෙන කෙනෙක් කියලා. සිම්පල් R සිම්පල් T එක මුහුම් කරනවා. එතන මෙයා ජන්මානු 4ක් හදනවා, මෙයා ජන්මානු 1යි හදන්නේ. එතන මොකද වෙන්නේ? එහෙම හදද්දී මේක එකට එක අනුපාතයෙන් එනවා. ඒක හරි. තේරුණාද?
ඒක තේරෙනවනේ. මෙයා ජන්මාණු 4ක් හදනවා. මෙයා ජන්මාණු 1යි හදන්නේ. 4 දෙනෙක් එනවා එක එක විදිහේ. ඒක හරි. හැබැයි මෙහෙම ආවොත් මෙයා RR වෙලා මෙයා capital T simple T මෙයා RR TT. දැන් මේ කියනවාද එහෙම? මෙයා හදන්නේ ජන්මාණු 2යි. මෙයා හදන්නේ ජන්මාණු 1යි. ජනිතයෝ දෙන්නයි එන්නේ. එකට එක අනුපාතයෙන් එන්නේ. තේරුණාද? එතකොට මේක වෙනස් වෙන්න පුළුවන්. ද්වයංග පරීක්ෂා දෙමුහුම් වලදී සෑම විටම එකට එක අනුපාතයක් එනවා නම් ඒ වෙන එහෙනම් අපි ගන්න එක මොන වෙන්න ඕනද? විෂම යුග්මිකයෙක් වෙන්න ඕනේ. ලක්ෂණ දෙක සම්බන්ධව විෂම යුග්මිකයෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් හරි කතාව. හැබැයි මේක එහෙම කියලා නෑ. ද්වයංගී පරීක්ෂා මුහුමේදී අපට ඕන එකෙක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නේ නැති කෙනෙක් පාවිච්චි කරන්නේ පරීක්ෂා මුහුමකට තේරෙනවද? අපි දන්නේ නැහැ කවුද කියලා. එහෙම කෙනෙක් පාවිච්චි කරන වෙලාවදී මෙයා මෙහෙම වෙන්නත් පුළුවන් නැත්නම් මෙහෙම වෙන්නත් පුළුවන්. මෙහෙම වුණොත් මේ බලන්න මේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? එක වර්ගයේ හැදෙන්නේ. ඇයි මෙයා හදනවා RT, මෙයා හදනවා simple RT. එක වර්ගයේ වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි අපි පරීක්ෂණය කරන්නේ. මතකද පරීක්ෂා මුහුම? පරීක්ෂා මුහුමක් කියලා අපිට දෙන්නේ අපි රූපානුදර්ශය දන්නවා. හැබැයි ඒකගේ ප්‍රවේණි දර්ශය දන්නේ නැහැ. ඒතර අපිට දෙනවා මෙයාව අපිට මෙයාගේ ප්‍රවේණි දර්ශය හොයලා දෙන්න කියලා. අපි කරන්නේ ඒ ලක්ෂණ සම්බන්ධව දිත්ත නිලීනයක් එක්ක එකව මුහුම් කරනවා. මුහුම් කරලා එන ප්‍රතිඵලය අනුව අපි පැහැදිලි කරනවා මෙයාගේ ප්‍රතිඵල මෙන්න මේක තමයි ආවේ. ඒ හින්දා මෙයාගේ ප්‍රවේණි දර්ශය මෙහෙම වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ කතාව තමයි මේ තියෙන්නේ. ද්වයංගී මුහුමකදී මෙහෙම ප්‍රතිඵලයක් එනවා නම් අනිවාර්යෙන් මේ කෙනා රතු උස සම්බන්ධව විෂම යුග්මිකයි. මෙහෙම ප්‍රතිඵලයක් නම් එන්නේ එයා යම්කිසි එක ලක්ෂණයක් සඳහා සමයෝගී වෙනවා. මෙහෙම එකක් නම් එන්නේ ලක්ෂණ දෙක සඳහාම සමයෝගී වෙනවා. ඔහොම තමයි තීරණය කරන්නේ. ඔක ඇවිල්ලා තීරි කැලල. ද්වයංගී පරීක්ෂා මුහුම. ඒකාංග පරීක්ෂා මුහුම අපි කරලා තියෙනවා. මතකයි නේද ඒකාංග පරීක්ෂා මුහුම කියන එක. එක ලක්ෂණයක් අරගෙන අපි රතු පාට අරගෙන ගත්තානේ මෙහෙම. ඒකාංග පරීක්ෂා මුහුමේදී ගත්තේ capital R උත් රතු, capital R simple R උත් රතු. දැන් ඔහොම දුන්නාම අපිට හිතා ගන්න බෑනේ කොහොමත් මේක රතු. ඒතර අපි කරේ මොකද්ද? capital R එක්ක simple R දෙන්නෙක් මුහුම් කරා. එහෙම. නැත්තම් capital R simple R එක්ක simple R දෙන්නෙක් මුහුම් කරනවා. මෙයා simple R ජන්මනු, මෙයා capital R simple R හදනවා. මෙයා capital R සහ simple R විතරයි හදන්නේ. මෙයා තනිකරම රතු වෙනවා. මෙයාගේ රතු එකෙකුට සුදු එකෙක් එනවා. එකට එක අනුපාතයෙන්. ඒතර එකට එක අනුපාතයෙන් එනවා නම් මේ රතු සම්බන්ධව මෙයා විෂම යුග්මිකයි. සම්මාන වෙනවා නම් මෙයා සම යුග්මිකයි. ඔය තමයි ඒකාංග මුහුම මේ ද්වයංග පරීක්ෂා මුහුම. පැහැදිලිද? ඒතර හතරවෙනි එක වැරදි. හැම වෙලෙම එකට එක අනුපාතයක් එන්නේ නැහැ. සියලුම පරීක්ෂා දෙමුහුම් පීලි දෙමුහුම් නොවේ. ඒ මොකද්ද කියන්නේ? මේ අහන්න පරීක්ෂා මුහුම කියන්නේ අපි නොදන්නා ප්‍රවේණි දර්ශයක් තියෙන කෙනෙකුට දිත්ත නිලීන ලක්ෂණේ තියෙන එකත් එක්ක මුහුම් කරලා ගන්න තොරතුරු ටික. ඒ තමයි පරීක්ෂා මුහුම. හරිද? පීලි මුහුමක් කියන්නේ ජනිතයා ජනකයන් දෙදෙනාගෙන් එකෙකු සමග නැවත මුහුම් කිරීම. ඒකට කියනවා පීලි මුහුමක් කියලා. මම කිව්වේ ගොඩක් වෙලාවට කෘෂි කර්මාන්තයේදී කරන එකක්. වාසිදායක ලක්ෂණ ටික ඉස්සරහට ගෙනියන්න ඕන හින්දා අපි කෘෂි කර්මාන්තයේදී ගොඩක් වෙලාවට ශාකවලින් තමයි යොක් කරන්නේ. සත්තුන්ගෙත් කලාතුරකින් කරන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ කිරි ප්‍රමාණය වැඩි කරගන්න, නැත්නම් මස් ප්‍රමාණය වැඩි කරගන්න. ඒ වගේ තැන්වලදී වාසිදායක ලක්ෂණ ඉස්සරහට ගෙනියනවා. ලොම් ප්‍රමාණය වැඩි කරගන්න බැටළුවන්ගේ එහෙම ගෙනියනවා. තේරුණාද? ඒතර ඒ වගේ වෙලාවකදී අපි පීලි මුහුමක් කරනවා. ඒ කියන්නේ මව්පිය සත්තුත් එක්ක නැවත දරුවන් මුහුම් කිරීම තමයි එතනදී කරන්නේ. ඒ වාසිදායක ලක්ෂණ ඉස්සරහට ගෙනියන්න ඕනින්ද. ඒතකොට මේකේ කියනවා මෙහෙම. සියලුම පරීක්ෂා දෙමුහුම් පීලි මුහුම් නොවේ. හරි. ඒ කියන්නේ දැන් මේ පීලි මුහුමක් කියලා දැන් මේක පරීක්ෂා මුහුම. හරි. ඉතින් මේ ඉන්නේ ඔය එළියෙන් ගන්න කෙනානේ. ඉතින් හැම වෙලේම මෙයාගේ අම්මා හෝ තාත්තා වෙන්න කියලා එකක් නෑ. තේරුණාද? එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට මෙහෙම ඉන්නවා. යාගේ අම්මා මෙහෙම කෙනෙක්. හරිද? තාත්තා ওই විදිහ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ආපු කෙනා ඉන්නවනේ. ඒතර මෙයා පීලි මුහුමක් වෙනවා. එයාවම ගත්තොත් පරීක්ෂා මුහුම සඳහා කොහොමද ගන්නෙ මෙයානේ? ඒ කියන්නේ ඔකේ කියන එකේ කතාව මොකක්ද තේරුම? අම්මා තාත්තාගෙන් එකෙක් දිත්ත නිලීනෙක් වෙන්න ඕනේ. ඒකත් එක්ක මුහුම් කරොත් අපි කියනවා පීලි මුහුමකුත් වෙලා එතන පරීක්ෂා මුහුමකුත් වෙලා දෙකම වෙලා. ඇයි පරීක්ෂා මුහුමට පාවිච්චි කරන්නේ දිත්ත නිලීනයෝ පීලි මුහුමට පාවිච්චි කරන්නේ මව්පිය දෙන්නගෙන් එකෙක්ව. ඒ දෙන්නගෙන් එකෙක් දිත්ත නිලීනෙක් වුණොත් එහෙම ඒක දෙකම එකයි. පරීක්ෂා මුහුමකුත් වෙලා පීලි මුහුමකුත් වෙලා දෙකම තියෙනවා. ඔක තමයි කතාව. පරීක්ෂා මුහුමයි පීලි මුහුමයි ගැන අදහසක් ලියා ගන්න. ඔය කියන කාරණේ උඩ. පරීක්ෂා මුහුම ගැන ඕනනම් ලියන්න පුළුවන් මොකද්ද? යම් කිසි ලියන්න ඕන. පරීක්ෂා මුහුම කියලා ලියලා ලියන්න ඉස්සරහින් රූපානුදර්ශය දන්නා
ප්‍රවේණිදර්ශය නොදන්නා ජීවියෙකුගේ රූපානුදර්ශය දන්නා ප්‍රවේණිදර්ශය නොදන්නා ජීවියෙකුගේ ප්‍රවේණිදර්ශය නිර්ණය කිරීම සඳහා ප්‍රවේණිදර්ශය නිර්ණය කිරීම සඳහා අදාළ ලක්ෂණයට ද්විත්ව නිලීනයෙකු සමග මොහුම් කිරීමයි. අදාළ ලක්ෂණයට ද්විත්ව නිලීන ජීවියෙකු සමග මොහුම් කිරීමයි. අදාළ ලක්ෂණයට ද්විත්ව නිලීන ජීවියෙකු සමග මොහුම් කිරීමයි. ඒකෙදි තමයි මේ විදිහට අර එක එක ප්‍රතිඵල එන්නේ. අපි ප්‍රතිඵලයේ විශ්ලේෂණය කරලා හිතා ගන්නවා අරුවට තිබ්බ ප්‍රවේණිදර්ශය මොකක්ද කියලා. පැහැදිලිද? right. ඊට පස්සේ ඔය තමයි පරීක්ෂා මොහොම හරි. ඔය ගැන අදහසක් ගන්න ඕගොල්ලෝ. හරිද? ඇති දෙයක් නෑ ඔය. පොඩි කේස් එකක් තියෙනවා. ඊළඟට මොකක්ද? පීලි මුහුම. ලියා ගන්න පීලි මුහුම කියලා. පීලි මුහුමේදී කරන්නේ ලියන්න යම්කිසි දෙමුහුමකින් ඇතිවන ජනිතයෙකු දෙමුහුම් ජනිතය හරි යම්කිසි දෙමුහුමකින් ඇතිවන ජනිතයෙකු ජනකයන් දෙදෙනාගෙන් එකෙකු සමග නැවත මොහුම් කිරීම ජනකයන් දෙදෙනාගෙන් එකෙකු සමග නැවත මොහුම් කිරීම ඒක මොකද්ද? පීලි මුහුම. පීලි මුහුම කියලා හඳුන්වන්නේ. පීලි මුහුම ගැන ලොකු හැඳින්වීමක් ඕගොල්ලන්ගේ සිලබස් එකේ ඇතුලේ නැහැ. හැබැයි මේ පරණ සිලබස් එකේ තිබිච්ච ප්‍රශ්නවල පොඩි විස්තර කිරීමක් තියෙනවා. හරිද? right. එතකොට ඔය 2005 ප්‍රශ්නය ඕකට ඕල් එකක් තමයි දීලා තියෙන්නේ. මාකින් එකට අනුව ඕක ඕල් ප්‍රශ්නයක්. ගොඩාක් ප්‍රවේණ විද්‍යා ප්‍රශ්නවල ඔය වගේ ඕල් ආපු අවස්ථා තියෙනවා. හරිද? හැබැයි ඕකේ නිවැරදි විදිහට අපිට පිළිගන්න පුළුවන් පිළිතුරු කීපයක් තියෙනවා. ඒ වුණාට ඒක ඕල් අරන් තියෙනවා. ගන්න. වා හරි උත්තර දෙක දාගන්න හදපු විදිහයි මේකේ තියරි කෑල්ලයි තමයි වැදගත් වෙන්නේ. තේරෙනවද? මේකේ තියරි කෑල්ල ලස්සනයි. හේතුව මේකේ පරීක්ෂා මුහුමත් විස්තර කරනවා, පීලි මුහුමත් විස්තර කරනවා. මේ තොරතුරු ටික තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අලුතෙන් හදන ප්‍රශ්නයකට ඒක වැදගත්. ඒක තියාගන්න. right. ඊළඟට යන් අපි 6 වෙනි ප්‍රශ්නෙට. මේ වගේ තියරි කෑල්ල ආපහු බලා ගන්න. හරි. තියරි බලලා එන්න ඇතිනේ මම කියවනේ මෙන්ඩලී ප්‍රවීණිය ගැන කතා කරනවා කියලා. ඊළඟට සුදු මල් දරන ශාක දෙකක් මුහුම් කළ විට ලැබුණු F1 ශාකයක් රතු මල් දැරිය. සුදු මල් දරන එක්කෙනෙක් එක්ක මුහුම් කරාම රතු මල් තියෙන ශාකයක් ආවලු. F1 දැරිය. මෙම F1 ශාකයේ ස්වපරාගණය කොට මේක ස්වපරාගණය කරනවා. F1 වරක් F1 ස්වපරාගණය කරනවා. ඒ කියන්නේ රතු කෙනා නැවත රතු කෙනත් එක්කම මොහොම් කිරීමක් කරනවා. ස්වපරාගණය කළ විට කොට ලබාගත් F2 පරම්පරාවේ F2 ගන්නවා. F2 පරම්පරාවේ ශාක අතුරෙන් 179ක් රතු ශාක 179ට මල්ද 141ක් සුදු 141යි 141 සුදු විය. හරි. සුදු මල් දැරියේ. මෙම ශාකවල මල්වල වර්ණයේ ප්‍රවේණිගත විය හැක්කේ මොකද කියන්නේ? ඔක්කොම කීයක් විතර ඉන්නවද බලන්න උතන ජනිතයෝ 179යි 141යි. තුන්සිය 20ක් ඉන්නවනේ. ජනිතයෝ 320ක් ඉන්නවා. බලන්න. මේකේ කියනවා දැන් ඔය සුදු මල් දරන ශාකයක් තිබ්බා, තවත් සුදු මල් දරන ශාකයක් තිබ්බා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ මේකේ ඇවිල්ලා තියෙන්නේ මේක පොඩි අභිභවණය වගේ එකක් තියෙනවා උතන. මේකේ කියනවා මල්වල වර්ණයේ ප්‍රවේණිගත විය හැක්කේ කියලා අහන්නේ. මෙන්ඩලීය ක්‍රමයෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා තියෙනවා. ඔක බලන්න සුදු ශාක දෙකක් මොහොම් කරාම රතු ඇවිල්ලා තියෙනවා. අපි නිකන් ගමු මේගොල්ලන්ගේ ප්‍රවේණිදර්ශය. එහෙම 320ක් ඇවිල්ලා කියලා කියන්නේ මේකේ අපි සාමාන්‍යයෙන් 16 වගේ ගුණාකාරයක් ගන්න පුළුවන් මෙතන.
ජනිතයෝ 16ක් විතර ඇවිල්ලා තියෙනවා නම් ආසන්න වශයෙන් 9ක් විතර රතු ඉන්නවා. ඊටු 7 දෙනා වගේ තමයි සුදු ඉන්නේ. මතකද 9ට 7 අනුපාතය. ඔකෙන් තව පොඩක් හිතා ගන්න ඕනේ. හරිද? එතකොට මේකේ අභිභවනයක් වෙලා තියෙනවා කියලා නිකන් පැහැදිලිකමක් එනවා. මේක ඔක්කොම බැලුවහම ජනිතයෝ 16 ගුණාකාරයක් වගේ ඇවිල්ලා මෙතන 9ට 7ක වගේ අනුපාතයක් තමයි තියෙන රතු සහ සුදු අතර. එහෙනම් මේකේ පොඩි අභිභවනයක් තියෙනවා. හරිද? එතකොට අපි සුදු ශාක දෙක ගත්තොත් එහෙම නිකන් ඥාන දෙකක් අපි පාවිච්චි කරමු AB කියලා. මේකට ගන්නවා අපි A සහ B කියලා ඥාන දෙකක්. ඒකේ සිම්පල් A සහ සිම්පල් B තියෙනවා. හරි? ඔහොම ඇලීල. එතකොට සුදු ශාකයක් වෙන්න නම් අපි කලයක් ගැන කතා කරොත් එහෙම මේ දෙක සුදු වෙන්න අපි හිතමු නිකන් මේකේ මේ කැපිටල් A ඇවිල්ලා ඒ වර්ණය යටපත් කරා කියලා සිම්පල් B වලින්. එහෙම. ඊළඟ එක කොහොමත් සුදු වෙනවා සිම්පල් A දෙකක් අරගෙන අපිට පුළුවන් ඕන නම් කැපිටල් B දෙකක් ගන්න. දැන් මේකේ වර්ණය ප්‍රකාශ වෙන්න යද්දි ඒක යටපත් කරනවා මේකෙදී. අභිභවනයක් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ තමයි පේරන්ට්ස්ලා සුදු දෙන්නෙක් ගන්නවා. බලන්න මේකේ ජන්මානු ගත්තාම AB එනවා. මෙයාගේ ජන්මානු සිම්පල් A B එනවා. වර්ණයේ ප්‍රකාශ නිලින් අභිභවනයක් කියලා ගන්න මේකේ AB එකතු කරාම මේ ජන්මානු දෙක එකතු කරාම කැපිටල් A සිම්පල් A කැපිටල් B සිම්පල් B වගේ එනවා. ඔන්න ඒකෙදී වර්ණයේ ප්‍රකාශ වීම සිද්ධ වෙනවා. ඒතර වෙනත් වර්ණය ඇති වෙනවා. ඒකට අපි රතු කියලා ගමු. හරි. ඒ වගේ ලක්ෂණයක්. දෙන්නම සුදු වෙන්න හේතුව මෙයාගේ වර්ණ ප්‍රකාශනය යටපත් කරලා තිනවා. මෙයාගේ වර්ණයේ ප්‍රකාශ වෙන්නේ නැහැ කොහොමද? ඒතකොට ඉතින් ඒක අදාළ නැහැ. දෙන්නම සුදුයි එතකොට. ඔහොම එකක් තිබුණා අපිට ගානිදී. හම්බෙච්ච එකක් තිබුණා. එතකොට එහෙම කරනවා. ඊට පස්සේ මේකේ මොකද වෙන්නේ? මේ දෙන්න නැවත මුහුම් කිරීමක් කරනවා. රතු දෙන්න මුහුම් කරනවා. F1 නෙමේක. F1 වරක් F1. කරාම එනවා F2. 58 ගැවුවොත් එහෙම අර විදිහට අනුපාතයක් ගන්න පුළුවන් 9ට 7ක අනුපාතයක් එන ඔය අභිභවන ක්‍රමයට ගත්තාම. එතකොට මොකද වෙලා තියෙන්නේ මේකේ? අභිභවනය කියලා කොහෙවත් නැහැ නේද? පළවෙනි උත්තරේ තියෙන්නේ බහුජාන ප්‍රවේණිය මගින්ලු පාලනය වෙන්නේ. එහෙම වෙන්න බෑ. එහෙනම් මේකේ ලක්ෂණ ගොඩාක් තියෙන්න ඕනේ. එකිනෙකට අනුපූරක වන ඥාන දෙකක් මගිනි. අනුපූරකතාවය කියන එක පොඩ්ඩක් හරි. අනුපූරක ඥාන දෙකක් මගින් මේ ලක්ෂණේ පාලනය වෙලා තියෙනවා. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ පෙන්වන ඇලිල දෙකක් මගිනි. අසම්පූර්ණ ප්‍රමුඛතාවයක් නැහැ. මොකද හේතුව මේකේ අතරමැදි ලක්ෂණ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. රතුයි සුදුයි තමයි ලක්ෂණ දෙක තියෙන්නේ අපිට. එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන ඥාන දෙකක් මගිනි. නේ ප්‍රතිවිරුද්ධ ඥාන නම් ඒක පැහැදිලිව මෙන්ඩලීය ක්‍රමයට අනුව උත්තර එනවා. ප්‍රතිබද්ධ ඥාන දෙකක් මගිනි. මොකද කියන්නේ? ප්‍රතිබද්ධ නැහැ. අභිභවනේ මේකේ තියෙන්නේ. එතකොට අපි ලියන්න ඕනේ එකිනෙකට අනුපූරක වන ඥාන දෙකක් මගිනි කියලා ලියන්න ඕනේ. උත්තරය අංක 2 වඩාත් නිවැරදි. අංක 2 වඩා නිවැරදි. අනුපාතය අරගෙන පැහැදිලිව ඒක හදාගන්න.
ඊළඟ ප්‍රශ්නය. බලලුන් පූසොන්ගේ කතාවක් තියෙනවා. බලලුන්ගේ සුදු පුල්ලි සහිත වීම ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර සුදු පුල්ලි අපි ගමු කැපිටල් A කියලා. W කියලා ගත්තොත් එහෙම ටිකක් පැටලෙන හින්දා අපි කැපිටල් A ගමු. හරිද? සුදු පුල්ලි සහිත වීම ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර තනි වර්ණයේ සහිත වීම නිලීන ලක්ෂණයකි. පුල්ලි තියෙන එක ප්‍රමුඛයි සුදු පුල්ලියයි. තනි වර්ණය නිලීනයි. හරි? නිලීන ලක්ෂණයකි. කෙටි රෝම ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර කෙටි රෝම ප්‍රමුඛ ලක්ෂණයක්ලු ඒක අපි H කියලා ගමුකෝ hair කියන එක H ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර දිග රෝම නිලින් ලක්ෂණයකි. අන්න දිග රෝම නිලින් ලක්ෂණයක්. මතක තියාගන්න දිග වුණාම අපිට නිකන් හිතනවා ප්‍රමුඛ වෙන්න ඇති කියලා. එහෙම හිතනවා නිකන් දිගයි කියන්නේ ප්‍රමුඛයි. එහෙම නෑ. දිග කියන්නේ මේකේ නිලිනයි කියලා තියෙනවා. තේරෙනවද? ඒක අරන් තියෙනවා. ලක්ෂණයකි. සුදු පුල්ලි සහිත කෙටි රෝම දරන බලලෙක්. සුදු පුල්ලි සහිත කෙටි රෝම සුදු පුල්ලි සහිත කෙටි රෝම දරන බලලෙක් තනි වර්ණයක් සහිත දිගු ලෝම දරන තනි වර්ණය දිගු ලොන් දරන සතෙක් සමග දරන එකෙක් සමග මොහොම් කළ විට පැටව් 4 දෙනෙක් බිහි වුණාලු. පැටව් 4 දෙනෙක් බිහි වුණාලු. 4 දෙනෙක් බිහි විය. ඉන් එකෙක් සුදු පුල්ලි සහිත කෙටි රෝම දැරීය. සුදු කෙටි එකයි. ඉන් එකෙක් සුදු පුල්ලි සහිත කෙටි රෝම දැරීය. තවත් එකෙක් සුදු පුල්ලි සහිත දිග රෝම. සුදු පුල්ලි සහිත දිග රෝම දීප තව එකෙකුට දිග රෝම දැරීය. තව එකෙක් තනි වර්ණයේ සහිත කෙටි රෝම. තනි වර්ණයේ සහිත කෙටි රෝම තිබුණා එකෙකුට. කෙටි රෝම දැරීය. අනෙක තනි වර්ණයක් සහිත දිග රෝම. තනි වර්ණයක් සහිත දිග රෝම. ඔක්කොම ලැබිලා ඒ කියන්නේ. දැරීය. මෙම මුහුම් පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතරින් කවරක් වැරදිද? මෙම මුහුම් පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතරින් කවරක් වැරදිද? තනි දිගු කියද්දී අපට තේරෙනවා මෙයා සිම්පල් A සිම්පල් A සිම්පල් H සිම්පල් H. එයා හදන ජන්මානුව AH. එහෙනම් සුදු කෙටි එකා කොහොම වෙන්න ඕනද මේ જાතියින් හතරක් එන්න? කොහොම වෙන්න ඕනද? එයා විෂම යුග්මික වෙන්න ඕනේ මේ සම්බන්ධව. සුදු සම්බන්ධ විෂම යුග්මික එකෙක් කියන්නේ කැපිටල් A සිම්පල් A. කෙටි සම්බන්ධ විෂම යුග්මික කියලා කියන්නේ කැපිටල් H සිම්පල් H. හරි නේද? ඒතර මෙයා ජන්මානු හතරක් හදනවා AH ජන්මානුව ඊළඟට කැපිටල් A සිම්පල් H ජන්මානුව සිම්පල් A කැපිටල් H ජන්මානුව සහ සිම්පල් A සිම්පල් H ජන්මානුව. ඔය හතර දෙනා කලවම් වෙලා තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට පැටව ටික හදලා බලන්න පුළුවන් ඕන නම් හදලා බලමු. හරිද? මෙයත් එක්ක සුදු කෙටි රෝම. නිකන් අරන් බලමු මේගොල්ලන්ගේ කොහොමද එන්නේ කියලා. ඒකත් එක්ක කැපිටල් A එකයි කැපිටල් H එකයි සිම්පල් H එකයි. ඒකත් එක්ක සිම්පල් H එක සිම්පල් H දෙකයි. ඒකයි කැපිටල් H සිම්පල් H. මේ එක AA H තනි දිග තනි කෙටි සුදු දිග සුදු කෙටි. හරිද? පිළිවෙලට අවිලා තියෙනවා. එහෙනම් මොකද්ද කියන්න පුළුවන්? මෙම මොහොම පරීක්ෂා මොහොමකට සමාන වේ. හරිනේ? ඇයි ඔක්කොම එළියට ඇවිල්ලා? තේරුණාද? විෂම යුග්මිකයෙක් කෙනෙක් ද්විත්ව නිලිනෙක් එක්ක මොහොම කළා. පරීක්ෂා මොහොමකට සමානයි. එක නිවැරදි. තේරුණාද? අර අපි කලින් කතා කරපු සිද්ධිය. දෙක මේ ස්වාධීනව වියුක්ත වන ඥාන යුගල් දෙකක් පිළිබඳ මොහොමකි. ඔව්. ස්වාධීනව වියුක්ත වෙලා තියෙන්නේ මේ මෙන්ඩල්ගේ දෙවන නියමය අනුගමනය කරලා. හැම කෙනාම හැම ජන්මානුවක්ම හදලා. ඇලිල වියුක්ත වෙලා ජන්මානු හැම එකක්ම හදලා. ස්වාධීනව ගිහිල්ලා තියෙන්නේ. ප්‍රජනිතයේ ලැබුණු සුදු පුල්ලි සහිත කෙටි රෝම දරන සුදු පුල්ලි සහිත කෙටි රෝම දරන පැටවා ඥාන දෙක කෙරෙහි සමයුග්මිකයිලු. වැරදි ඥාන දෙක කෙරෙහි විෂම යුග්මිකයි. උත්තරය 3. ජනිතයන් දෙදෙනාගෙන් එකෙක් ඥාන දෙක කෙරෙහිම විෂම යුග්මික වේ. ඔව්. එක්කෙනෙක් ඥාන දෙක කෙරෙහි විෂම යුග්මිකයි. ප්‍රජනිතයේ සුදු පුල්ලි සහිත දිග රෝම දරන පැටවා සුදු පුල්ලි ලක්ෂණය කෙරෙහි විෂම යුග්මික වේ. සුදු පුල්ලි සහිත දිග රෝම. සුදු පුල්ලි සහිත දිග රෝම එක්කන සුදු පුල්ලි සම්බන්ධ විෂම යුග්මිකයි. හරි.
උත්තරය අංක 3 පමණක් වැරදි. අංක 3 වැරදි. හරිද? ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ ශාක විශේෂයක ඵල රතු හෝ කහ පැහැති විය. යම් ශාක විශේෂයක ඵල රතු පාට හෝ කහ පාට වෙනවා. මෙම දෙවර්ගයම මුහුම් පෙළ ලෙසට ලබාගත හැක. මුහුම් පෙළ කියලා කියන්නේ නුමුහුම් කියන එක. නුමුහුම් පෙළ ලෙස ලබාගත හැකි. කහ පැහැති ඵල සහිත ශාක දෙකක් මුහුම් කළ විට කහ පාටත් එක්ක මුහුම් කරාම මුහුම් කළ විට F1 ශාක සියල්ල රතු ඵල දැරිය. රතු ඵල දැරුවලු. රතු ඵල දැරිය. F1 ශාක අතර මුහුමකින් ලැබුණු F1 ශාකත් එක්ක මුහුමකට ලැබුණු F2 ප්‍රජනිතයේ ඒ කියන්නේ රතු කෙනෙක් නැවත රතු කෙනෙක් එක්ක මුහුම් කරාම ලැබෙන F2 ප්‍රජනිතයේ ශාක 27ක් රතු පළත් රතු 27කුයි රතු පළත් 21ක් කහ පළත් දැරිය. කහ 21යි. හරි 21ක් කහ පළත් දැරිය. මෙම ප්‍රවේණිය පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදිද? ප්‍රවේණිය පිළිබඳව ප්‍රකාශ අතරින් මොකද්ද වැරදි කියලා අහන්නේ. අර වගේම එකක් නේද? කහ දෙකක් එකතු කරාම රතු වෙවිලා. ඒ කියන්නේ වර්ණ ප්‍රකාශනයේ සම්බන්ධ අර වගේ ගැටලුවක් අර කලින් හදපේක වගේ. මොකක්ද වෙලා තියෙන්නේ? මේකේ රතුයි කහයි කියලා වර්ග දෙකක් තමයි තියෙන්නේ. හරිද? කහ දෙන්නෙක් මුහුම් කරනවා කියලා කියන්නේ කහ කියන්නේ වර්ණයේ ප්‍රකාශ නොවීම. අර සුදු එකේ වගේ කලින් එකේ. කහ කියන්නේ වර්ණයේ ප්‍රකාශ නොවීම නම් මොකක්ද වෙන්න ඕනේ? වර්ණයේ ප්‍රකාශ වෙන්න යද්දී අභිභවනය කරන එක කියන අපි අර අකුරු ටිකම පාවිච්චි කරමු. AABB කහ. ඊළඟට මේකේ simple A capital B ඒකත් කහ. දෙන්න එකතු වුණාම පස්සේ රතු වෙනවා නම් මෙයාගේ AB මෙයාගේ simple AB තමයි එකතු වෙන්නේ. එකතු වෙලා capital A වලින් වර්ණය ප්‍රකාශ කරන්න යනකොට අනිත් එක්කෙනා මැදිහත් වෙලා ඒක ප්‍රොමෝට් කරලා දෙනවා. එතකොට එයා රතු පාටක් වෙනවා. එතන කහ දෙකක් එකතු වෙලා රතු පාටක් ආවා. කොහොමද වෙලා තියෙන්නේ? ඊළඟට කේස් එක තියෙන්නේ F1 ශාක අතර මුහුමකින් ලැබුණු F2 ප්‍රජනිතයේ. F1 ශාක F1ත් එක්ක මුහුම් කරාම ලැබුණු F2 ප්‍රජනිතයේ ශාක වර්ග දෙකයි එන්නේ. කොහොමද වෙවිලා තියෙන්නේ? 27යි කියලා කියන්නේ 3ෙන් බෙදද හැකිනේ. 9යි එතකොට අරකේ 21 කියන්නේ 7ක් විතර එනවා. 9යි 7 වගේ අනුපාතය ගත්තොත් අරකමයි වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න එතනින් එහාට මොකද්ද කියන්නේ? මේක කියනවා පළවල වර්ණයේ ලැබෙන්නේ ඥාන දෙකක අන්තර් ක්‍රියාව නිසා විය හැක. ඔව් ඥාන දෙකක අන්තර් ක්‍රියාවක්. මේ තියෙන්නේ අභිභවනයක්. එක හරි. දෙක මේ අභිභවණයට නිදසුනකි. ඔව් අභිභවණයට ඥාන දෙකක අන්තර් ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ වගේම අභිභවණයට උත්තරයක් වෙනවා. රතු වර්ණය ඇති කිරීම සඳහා ඥාන දෙකක ප්‍රමුඛ ඇලීල අවශ්‍ය විය හැක. ඔව් අරදී රතු පාට දෙන්න නම් කැපිටල් A තියෙන්නත් ඕනේ කැපිටල් B තියෙන්නත් ඕනේ. F2 ප්‍රජනිතයේ රතු ඵල දරන ශාක සියල්ල නුමුහුම් පෙළ ශාක විය හැකිය. F2 ප්‍රජනිතයේ රතු ඵල දරන ශාක සියල්ල නුමුහුම් පෙළ ශාක විය හැකිය. පුළුවන්ද? බෑ. රතු පාට ඵල දරන කට්ටිය නුමුහුම්ම වෙන්නේ නැහැ. විෂම යුග්මික අවස්ථාව තියෙනවා. F2 ප්‍රජනිතයේ සහ කහ ඵල දරන ශාක සියල්ල නුමුහුම් පෙළ ශාක නොවිය හැකිය. ඒක හරි. ඒවා නොවිය හැකිය කියලා කියන්නේ වෙන්න බෑ කියලා කියන්නේ. ඒක හරි. උත්තරේ 4 වැරදි. 4 වැරදි. එකම සිදුවීම තියෙන්නේ 9ට 7 අනුපාතය අභිභවනයේ
9 වෙනි ප්‍රශ්නය බලන්න. ප්‍රවේණිය පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කවරක් වැරදිද කියලා අහනවා. ඒක තියරි කොටසකින් දීලා තියෙනවා. ප්‍රවේණියේ සාධක යුගල් ලෙස පවතින බවත් ජන්මානුජනනයේදී ඒවා වියුක්ත වන බවත් සොයාගත්තේ මෙන්ඩල්ය. ඔව් මෙන්ඩල්ගේ පළවෙනි නීතිය. එයා තමයි සාධක තියෙනවා. ජාන හඳුන්වන්න සාධක කියන නම භාවිතා කරා. ඊට පස්සේ ඒක වියුක්ත වීම කියන කාරණේ ගන්නවා පළවෙනි නියමයේදී. දෙවෙනි එක ප්‍රවේණි සාධක වර්ණ දේහවල ගෙන යන බව යෝජනා කරන ලද්දේ බෝවරි සහ සටන්. ඔව් ඒකට අපි කියනවා ප්‍රවේණිය පිළිබඳ වර්ණ දේහවාද ඉදිරිපත් කරපු දෙන්නා. තව විද්‍යාඥයන් කණ්ඩායමක් ඉන්නවා එතන. බෝවරි තමයි ප්‍රධාන වෙන්නේ. ප්‍රවේණි සාධකවලට ජාන යන නම ලබා දෙන්නේ ජොහන්සන්. ඔව්. ජොහන්සන් මෑතකාරී කියන්නේ උතන මෙන්ඩල්ගේ පස්සේ හිටපු විද්‍යාඥයෙක්. මෙන්ඩල් පැහැදිලි කරපු ප්‍රවේණික සාධක කියන ඒවා ජාන කියලා හඳුන්වලා දෙන්නේ ජොහන්සන් විසින්. එතකොට ජන්මානු සෑදීමට පෙර ඌනනේදී වර්ණ දේහ යුගල් වන බව සොයාගනු ලැබුවේ මෝගන් විසිනි. ජන්මානු සෑදීමට පෙර ඌනනේදී වර්ණ දේහ යුගල් වන බව. ජන්මානු සෑදීමට පෙර ඌනනේ වර්ණ දේහ යුගල් වන බව සොයාගනු ලැබුවේ මෝගන් විසිනි. වැරදි. මෝගන් විසින් කරේ මොකද්ද? ජාන ඒ කියන්නේ වර්ණ දේහයක පිහිටි ජාන අතර දුර සහ ඒවයේ පිහිටීම පිළිබඳව අධ්‍යයනය කරපතේකවා මෝගන් කරේ. ඒක වැරදි. මෝගන්ගේ කාරණේ ලියා ගන්න වර්ණ දේහයක් මත ජානවල පිහිටීම පිළිබඳව විස්තර ඉදිරිපත් කරේ මෝගන්. එයා තමයි ඒ සම්බන්ධව පර්යේෂණ කරේ. සංසේචනයේදී ජන්මානු හාවන සොයාගනු ලැබුවේ හාර්ට්විග් විසිනි. ඔව්. මෙහෙමයි. දැන් ඔය නිව් සිලබස් එකේ අපේ විද්‍යාඥයන්ගේ නාමකරණේ නම් ටික අයින් කරලා තියෙන. කියන්නේ නම් නැහැ. ඔක්කොගෙම නම් විස්තර කරලා නැහැ. පැහැදිලිද? ඔක පරණ එකක්. ඕක 2010 ප්‍රශ්නයක්නේ. ඒකයි එහෙම අරන් තියෙන්නේ. එතකොට ඕකේ උත්තරේ 4 කියලා ගන්න. ඒක හරි ගියත් වැරදුනත් අවුලක් නැහැ. තේරුණාද? ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. තීරි කැලේ නෙවෙයි ගණන් හදන ඒවා තමයි වැදගත් වෙන්නේ මේකෙදී. ඒ ටික ගන්න. බලන්න ශාක විශේෂයක රතු මල් ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර සුදු මල් සිම්පල් R නිලීන ලක්ෂණයකි. රතු කැපිටල් R ප්‍රමුඛයි, සුදු සිම්පල් R නිලීනයි. දිගටි ඵල කැපිටල් L ප්‍රමුඛ ලක්ෂණයක් වන අතර ගෝලාකාර ඵල දිගටි කැපිටල් L ගෝලාකාර සිම්පල් L නිලීන ලක්ෂණයකි. R සහ L යන ජාන දෙකම එකම වර්ණ දේහයේ සිතියම් ඒකක 18ක් ඈතින් පිහිටා ඇතැයි උපකල්පනය කරයි. මෙහිමයි කතාව. දැන් මේකේ ඔය සිතියම් ඒකක පිළිබඳව විස්තර කරන්නේ අර මං කිව්ව මෝගන් විසින් තමයි ඔක විස්තර කරන්නේ. ඔයාලට මෝගන් ඒකක කියලා වෙනම තියෙනවා වයි. හරිද? රයිට්. දැන් ඔන්න RL පිහිටන ආකාරය පිළිබඳව විස්තර කරන්න. දැන් මුලින්ම කියන හරි බලමු අපි. දිගට පළ සහිත නුඹුම් පෙළ ශාකයක්. ඇතැයි උපකල්පනය කර රතු මල් සහිත සහ දිගටි ඵල සහිත. ඔන්න පේරන්ට්ස්ලා රතු දිගටි ඵල සහිත කෙනෙකුයි ඵල සහිත නුඹුම් පෙළ ශාකයක්. අනුමුම් පෙළ ශාකයක්. එහෙනම් මෙයා කැපිටල් R කැපිටල් R කැපිටල් L කැපිටල් L නුඹුම් පෙළ ශාකයක්නේ. සමයුග්මිකයි. හරි. ශාකයක් සුදු මල් සහ ගෝලාකාර ඵල සහිත නුඹුම් පෙළ. සුදු ගෝලාකාර නුමුහුම් පෙළ. ඒ කියන්නේ සිම්පල් R සිම්පල් R සිම්පල් L සිම්පල් L නුමුහුම් පෙළ. ශාකයක් සමග මුහුම් ශාකයක් සමග මුහුම් කොට ලැබුණු F1 ශාක ස්වපරාගණයට භාජනය කළහොත් ලැබිච්ච F1 ශාක නැවත ස්වපරාගණයට ලක් කරනවා. ලැබෙන F2 පරම්පරාවේ ශාක අතරින් කවර ප්‍රතිශතයක් සුදු මල් සහ ගෝලාකාර ඵල දරයිද? මේ F1 වරක් F1කින් එනවා F2 F2 තියෙන අහන්නේ අපෙන් පරම්පරා ශාක අතරින් කවර ප්‍රතිශත සුදු මල් සහ ගෝලාකාර ඵල දරන ප්‍රතිශතය අහන්න. right okay අර සිතියම් මේකක 18ක් කියලා දෙලා තියෙනවා. ඒ ගැන අපිට කතාවක් නැහැ සාමාන්‍යයෙන් විෂය නිර්දේශය ඇතුලේ. නිකන් බලමු අපි මොකද්ද මේක ඇතුලේ වෙන්නේ කියලා. විස්තරය ගමුකෝ.
හරිද? සිතියම් මේකක වලින් ගණන් හදන්න අපිට නැහැ. මෝගඩ් එකක නැහැ. බලන්නකෝ. මේකේ තියෙනවා මේ දෙන්න එකම ඥානයක පිළිටනවා කියලා කියනවනේ. ඒක බලමු පොඩ්ඩක්. මුලින්ම තියෙන්නේ රතු දිගටි. තියෙන්නේ කොහොමද? කැපිටල් R කැපිටල් R කැපිටල් L කැපිටල් L. කොහොමද? ඊළඟ එක්කෙනා කොහොමද එන්නේ? සුදු ගෝලාකාර. මේ විදිහට තියෙන්නේ simple R simple R simple L simple L. ඔක තමයි ජන්මාණු හැදෙන විදිහ. සුදුමල් සහ ගෝලාකාර සහිත මුණුමුහුම් පෙළ ශාකයක් සමග මුහුම් කොට ලැබෙන F එක ගැන කියලා නැහැ. මුණුමුහුම් ශාකයක් සමග සුදුමල් සහිත ගෝලාකාර පෙළ මුණුමුහුම් ශාකයක් සමග මුහුම් කොට ලැබුණු F එක ශාක කියන්නේ මේකේ ලැබෙන කට්ටිය. මේකේ F එක ශාක කියලා ලැබෙන්නේ මෙහෙමනේ. RL ජන්මාණුවයි මේ පැත්තෙන් simple RL ජන්මාණුවයි තමයි ලැබෙන්නේ. මේ දෙන්න කලවම් වුණාම හැදෙනවා RR L L. ඒ කියන්නේ තනිකරම රතු දිගටි කට්ටිය තමයි එන්නේ. හරිද? එහෙම. රතු දිගටි කට්ටිය එනවා. ඕකේ ඇත්තටම ප්‍රවේන්දර එක කොහොමද පිටන්නේ? capital R මේ පැත්තේ simple R මේ පැත්තේ capital L simple L. කොහොම තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ F එක ශාක ස්ව පරාගණය කරනකොට මේ දෙන්න ස්ව පරාගණය කරනවා. ඒ කියන්නේ F එක වරක් F එක කොහොමද කරන්නේ? capital R capital L simple R simple L වරක් capital R capital L simple R simple L මේ දෙන්න එකට මික්ස් කරනවා. එතකොට ශාක සම මුහුම් කොට ලැබුණු F එක ශාක ස්ව පරාගණයට භාජනය කළොත් ලැබෙන F2 පරම්පරාවේ ශාක අතුරින් කවර ප්‍රතිශතයක් සුදු මල් සහ ගෝලාකාර ඵලදරයිද? ඒ කියන්නේ සුදු ගෝලාකාර එනවා මේකේ. සුදු මල් සහිත ගෝලාකාර එනවා කියලා කියන්නේ මේගොල්ලෝනේ. ඊට අමතරව මේකේ වෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මොකද්ද වෙන්න පුළුවන් දේවල් ටික පොඩ්ඩක් බලන්න මේකේ. මෙයාට වෙන්න පුළුවන් එකක් තමයි මෙයා ජන්මාණු වෙන් කරද්දි මෙහෙම ජන්මාණු වෙන් කරන්න පුළුවන්. කොහොමද? එක ජන්මාණුවක් R අනිත් එක L. අනිත් ජන්මාණුව simple R simple L. වන්න මේකගේ ජන්මාණු දෙකක්. ඊට පස්සේ මේක ගත්තාම මෙයාටත් වෙන් වෙනවා මේ විදිහම R L ජන්මාණුව. ඊට පස්සේ simple R simple L. ඔහොම. හරිද? එතකොට දැන් සාමාන්‍ය අපි ගණනය කිරීම කරොත් එහෙනම් මේ විදිහට මුහුම් කරලා ගත්තොත් අපි නිකන් ගමු හරි. R R capital L capital L. R R capital L simple L. R R capital L simple L. R R simple L simple L. ඔහොම නෙන්න ඕනේ. ඕක සාමාන්‍ය අපි දන්න ක්‍රමය. ඔහොම වෙනස් වෙලා එන්න පුළුවන්. ජන්මාණු දෙන්න හතර හැදුවාම පස්සේ හරි. ඒ කියන්නේ ස්වාධීන වියුක්ත වීමක් සිද්ධ වෙන්නේ නැතුව සිද්ධ වුණාම ওই වගේ තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මේකේ ශාක අතරින් කවර ප්‍රතිශතයක් සුදු මල් සහ ගෝලාකාර මේ තියෙන්නේ. සුදු මල් ගෝලාකාර වෙච්ච උන් සාමාන්‍යයෙන් 4න් එකක් ඉන්නවා. අනිත් උන් එහෙම නැහැනේ. සුදු මල් ගෝලාකාර 4න් එකයි කියලා කියන උත්තරේ එන්න ඕනේ 125යි කියලානේ. නේද? අපි දන්න විදිහ අනුව 125යි. හැබැයි ඕකේ එහෙම ගන්න නැහැ. ඔය සිතියම් ඒකක ගැන කියලා තියෙනවනේ. සිතියම් ඒකක 18ක් කියලා තියෙනවනේ පේනවද? ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා සිතියම් මේකක 18ක් ඈතින් පිහිටා ඇතයි උපකල්පනය කරයි කියලා. ඔය සිතියම් මේකක 18ක් කියලා කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් ඒක බෙදලා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. සිතියම් මේකක. එහෙම බෙදුවාම මේගොල්ලෝ ටිකක් ඈතින් ඉන්නකොට එයාගේ ප්‍රතිසංයෝජිත ජන්මාණු හදන ප්‍රතිශතයක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ප්‍රතිසංයෝජිත ජන්මාණු හදන ප්‍රතිශතය කියලා කියන්නේ මෙයා මෙන්න මේ දෙකට අමතරව තව ජන්මාණු දෙවර්ගයක් හදන්න පුළුවන් මෙතන. මොනවද? R එකත් එක්ක simple L එක කලවම් කරලයි simple R එකත් එක්ක capital L එක කලවම් කරලා. එහෙම වුණොත් මොකද වෙන්නේ වැඩේ? full upset වෙනවා වැඩේ. ඇයි? මෙතන 4 යතන 4ත් හදන්න පුළුවන්. හැදුවොත් එහෙම 4ක් අතර 16ක් එනවා ජීවිතේ. ඒ 16 ආවොත් එහෙම ඕකේ ප්‍රතිශතය සාමාන්‍යයෙන් 18ක් විතර වෙනවා. 125 වෙන්නේ නැහැ. තේරුණාද මං කියන්නේ? ඇයි ජන්මාණු 4 වර්ගයක් හැදෙනවනේ. මේ අපි දන්න ක්‍රමයට ගත්තොත් එහෙම හැබැයි මේකේ සිතියම් මේකක ගණනය කරලා ගත්තොත් එහෙම ජන්මාණු වර්ග ඒක ගණනය කිරීම අපිට නැහැ. ගණනය කරලා ගත්තොත් මේ ජන්මාණු වර්ග 4 4 16 14 4 හදනකොට ජනිත වෙනවා 16ක්. 16 ගත්තාම මේ જાතිය උන් එන්නේ
අඩු ප්‍රතිශතයකින් එන්නේ 16න් ගාණක් තමයි එන්නේ. ඒතර මොකද එන්නේ? 18යි දශම ගාණක් වගේ ඕකේ එන්න ඕන උත්තරේ 100% කියලා දීලා තියෙනවා තුන්වෙනි එක. තුන්වෙනි උත්තරේ ගන්න ඕකේ. ගාණ හදන විදිහ ලියලා තියාගන්න. අර කෑල්ල අපිට නැහැ. ඒක අපේ සිලබස් එකේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. පාස් පේපර් ගාණක් ඉඳලා ඕක හැදුවේ හරි. හැබැයි අර හදන විදිහ අරගෙන තියාගන්න හරි. ඊට පස්සේ සිතියම් මේකක නිසා තමයි ප්‍රතිශතය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. ප්‍රතිසංයෝජිත ජන්මාණු නිපද වීමක් සිද්ධ කරන එකයි. සාමාන්‍ය ක්‍රමයට આવොත් 4න් එකක් අපිට මේවයි ගානක් දිහා තිබුත් 4න් එකක් ගන්න පුළුවන් අපිට හරි. හැබැයි අපිට සිතියම් මේකක සම්බන්ධ කරලා තියෙන හින්දා මේකේ ප්‍රතිශතය ඊට වඩා අඩු ප්‍රතිශතයක් තමයි එන්නේ. ප්‍රතිසංයෝජිත ජන්මාණු හැදෙනවා කියලා යටින් දීලා තියාගන්න. ඒතර ජන්මාණු දෙවර්ගයකට අමතරව තව ජන්මාණු හදන්න පුළුවන්. ඒ හැදෙන එකේ ප්‍රතිශතය තීරණය වෙන්නේ කොහොමද? අර ජාන අතර තියෙන දුරාණුව. දුරාණුව තමයි තීරණය වෙන්නේ කොච්චර ප්‍රමාණයක් ප්‍රතිසංයෝජිත ජන්මාණු හැදෙනවද කියලා. මෙන්න මේ දෙන්න. මේ දෙන්න තීරණය වෙනවා යම් ප්‍රමාණයක් ප්‍රමුඛව හැදෙනවා ඒ ජන්මාණු දෙක. හැබැයි මේ ජන්මාණු තීරණය වෙන්නේ අර ජාන දෙක තියෙන දුරාණුව තමයි පැටලෙන එක සීමා වෙන්නේ. අවතරණේ විමාණු වන හැදෙන්නේ ප්‍රතිසංයෝජිත ජන්මාණු. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය. මෑෂාක ප්‍රභේදයක පුෂ්පයේ රතු වර්ණය සුදු වර්ණයට ප්‍රමුඛ වන අතර සුදු වර්ණයට ප්‍රමුඛයි රතු වර්ණය. බීජයේ කහ වර්ණය කැපිටල් Y කහ වර්ණය කොළ වර්ණයට ප්‍රමුඛයි සිම්පල් Y වලට ප්‍රමුඛයි. පුෂ්ප වර්ණයට සහ බීජ වර්ණයට අදාළ ජාන වෙන වෙනම වර්ණ දේහ දෙකක පිහිටා ඇතැයි සලකන්න. පුෂ්ප වර්ණයට සහ බීජ වර්ණයට අදාළ ජාන වෙන වෙනම වර්ණ දේහ දෙකක පිහිටනවා. කැපිටල් R වෙනම තියෙන්නේ මේ Y එක අපි ගමු වෙනම තියෙනවා. හරි. මේක වර්ණ. පුෂ්ප වර්ණය සහ බීජ වර්ණයට අදාළ දෙක දෙකක තියෙන. ඇතැයි සලකන්න. රතු පුෂ්ප සහ කහ බීජ ඇති ශාක දෙකක් රතු පුෂ්ප කහ බීජ ඇති ශාක දෙකක් මොහොම් කළ විට ප්‍රජනිතයෙන් 4න් 3ක් රතු පුෂ්ප 3යි සහ කහ පැහැති බීජ රතු සහ කහ පැහැති බීජ සහිත වූ අතර ඉතිරි 4න් එක සුදු පුෂ්ප කහ සුදු කහ වුණා ඉතුරු එක කහ බීජ සහිත විය. මව් ශාකවල ප්‍රවේණි දර්ශ විය හැක්කේ. මව් ශාකවල ප්‍රවේණි දර්ශ විය හැක්කේ. මොකද්ද වෙලා තියෙන්නේ? දෙන්න වෙන වෙනම හිටියේ. මේ ශාකයේ ප්‍රභේදයක පුෂ්පයේ රතු වර්ණය සුදු වර්ණයට ප්‍රමුඛ වන අතර බීජයේ කහ වර්ණය කොළ වර්ණයට ප්‍රමුඛ වේ. පුෂ්ප වර්ණයට සහ බීජ වර්ණයට අදාළ ජාන වෙන වෙනම වර්ණ දේහ දෙකක පිහිටා ඇතැයි සලකන්න. රතු පුෂ්ප සහ කහ බීජ
ඇති ශාක දෙකක්. දෙන්නගෙම රතු කහ තියෙන. ශාක දෙකක් මේ විදිහට මොහොම් කරනවා. හරිද? මෙයාගේ මේ විදිහට යාන දෙකක මෙයාගේ කහ පාට ඔය විදිහට තියෙන. වර්ණ දේහ දෙක පිහිටනවා. හරි. රතු පාට නම් මෙයාගේ කැපිටල් R තියෙනවා. කහ පාට නම් මෙයාගේ කැපිටල් Y තියෙනවා. මෙයාගේ කැපිටල් R තියෙනවා. මෙයාගේ කැපිටල් Y තියෙනවා. ඇවිල්ලා තියෙනවා ජනිතයෝ කී දෙනෙක්ද? ජනිතයෝ කීයක් ඇවිල්ලා තියෙනවද? 4 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. 4 දෙනෙක් ජනිතයෝ එන්න නම් ඒ කියන්නේ 4 දෙනෙක් එන්න නම් මේක එක්කෙනෙක් විෂම යුග්මික වෙන්න ඕනේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම විෂම යුග්මික එක්කෙනා ගන්න පුළුවන් R එක්කෙනයි සිම්පල් R එක්කෙනයි කැපිටල් Y එක්කෙනයි සිම්පල් Y එක්කෙනා. ඔන්න එක්කෙනෙක්. හරි. ඊට පස්සේ ඔය විදිහට ගන්න පුළුවන්. ඔය එක කෙනෙක්. කැපිටල් Y සිම්පල් Y. ඊට පස්සේ ඊළඟ එක්කෙනා කියනවා කහ බීජ අතර ඉතිරි හතරෙන් එක සුදු පුෂ්ප සහ කහ බීජ වුණා කියලා කියනවා. දැන් මේකේ සුදු කහ කියලා කියන්නේ සුදුයි කහයි Y කැපිටල් Y කහ මෙයත් කහ. එහෙනම් මෙයාගේ අනිත් ජන්මාණු දෙක හදද්දී කැපිටල් R සිම්පල් R තියනවා වෙන්න පුළුවන්. හැබැයි මෙයාගේ අනිත් එක Y තියනවා වෙන්න පුළුවන්. කැපිටල් Y දෙක. ඒතර මේගොල්ලන්ගේ රූප පෙරවැනි දර්ශ ගත්තාම කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y වරක්. මෙයාගේ කැපිටල් R සිම්පල් R කැපිටල් Y කැපිටල් Y. ඔය විදිහ තමයි එන්න පුළුවන්. එහෙම එකක් උත්තරේ තියෙනව නේද? 4 උත්තරේ ගන්න පුළුවන්. සමයුග්මික එකයි විෂම යුග්මික එකයි. 4 උත්තරේ ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නය. मैं शाक प्रभेदයක උෂ ශාක ප්‍රමුඛ T වන අතර උෂ ශාක ප්‍රමුඛ T වන අතර මිටි ශාක නිලීන T සිම්පල් T එම ප්‍රභේදයේම කහ පැහැති බීජ ඒකේ Y කියලා නම් තියෙන්නේ කැපිටල් Y කියලාම ගමු අපි ඒක කැපිටල් Y වන අතර කොළ පැහැති බීජ සිම්පල් Y කොළ පාට බීජ සිම්පල් Y කැපිටල් කරගන්න අර හරි. ශාක දෙකක මොහොමකින් කහ පැහැති බීජ සහිත උෂ ශාක 296ක් සහ මොනවා හරි ශාක දෙකක මොහොමක් යනවා. ඒකෙදි හැදෙනවලු කහ පැහැති බීජ සහිත උෂ ශාක. කහ උෂ ශාක හැදෙනවා 296ක්. සහ කොළ පැහැති බීජ සහිත උෂ ශාක. කොළ උෂ ශාක 104ක් ලැබෙනවා. 104ක් ලැබුණේ. දෙමව්පිය ශාකවල ප්‍රවේණි දර්ශය විය හැක්කේ පහත සඳහන් ඒවා අතරින් කුමක්ද? සේම් නේ. මේ වගේම කතාවක් තියෙනවා. මේ තියෙන්නේ 3ට 1 අනුපාතයක්. ආසන්න වශයෙන් 3ට 1ක්. එතකොට කහ උස සහ කොළ උස එනවා. මෙහෙම තිබ්බහම මේකේ එක්කෙනෙක් කහ උස කියන එකට ගත්තොත් එහෙම කැපිටල් Y සිම්පල් Y කැපිටල් T සිම්පල් T විෂම යුග්මික එක්කෙනෙක් වෙනවනම් 4 දෙනෙක් හදනවා නම් මෙතන ජනිතයෝ 4යි. හරිද? එතකොට මේ පැත්තෙන් මෙයාව ගන්න පුළුවන් අපිට කොළ පාට කියන එක කහ කොළ උස කියන ලක්ෂණය දෙන්නගෙම තියෙනවා. උස. එහෙනම් මේකේ කැපිටල් T දෙකක් ගන්න පුළුවන්. කහක් තියෙනවා කොළක් තියෙනවා කියන්නේ කැපිටල් Y සිම්පල් Y දෙකම තියෙන්න ඕනේ. හැබැයි උස ශාක ගත්තොත් එහෙම කැපිටල් T ගත්තොත් අපට උත්තරේ ගන්න පුළුවන්. එහෙම එකක් උසත් එක්ක ඒක අනිත් පැත්ත පාරු කරලා තියෙන අවුලක් නැහැ. YT මාරු වුණාට කමක් නැහැ. එතකොට අපි ගාන හදලා බැලුවාම පස්සේ උත්තරේ එනවා 4 වෙනි එක. 4 වෙනි උත්තරේ ගන්න පුළුවන්. විෂම යුග්මික එක් සහ එකක් සම යුග්මික එක්කෙනෙක්. උස තමයි සම යුග්මික වෙන්න ඕනේ. හරිද? හරිද? ඒ ගණන් දෙකම එක වගේ.
ආයෙත් 2013 ඒ වගේම එකක් දෙනවා බලන්න. පොඩි පොඩි අනුපාතවල වෙනස්කම් ටිකක් තියෙනවා. මෙහෙමයි ප්‍රවේණ විද්‍යාව ගණනය කිරීම වලදී මතක තියාගන්න තොරතුරු ටික පැහැදිලිව ලියා ගන්න. ඒකේ තියෙන දත්තය අපි පැහැදිලිව ලියා ගන්න. ප්‍රවේණ විද්‍යාව එහෙම නිකන් එකපාරටම අදහසක් එන්නේ නැහැ. දැන් පොතේ ඔය ගාන තිබ්බයි කියලා එකපාරට අපට අදහසක් ගන්න බෑ. ඒතර මොකද කරන්න ඕන? කරන්න තියෙන්නේ කොටස් වශයෙන් මේක ලියලා තියෙන තොරතුරු ටික අපි ගන්න ඕනේ. එතකොට අපට අදහසක් එනවා මේකේ අනුපාතය මොකක්ද? අනිත් එක තමයි ලොකු ඉලක්කම් වලින් තිබ්බොත් අපි මොකද කරන්න ඕනේ? සරල අනුපාතයකට ගන්න ඕනේ ඒක. බෙදලා අනුපාතයක් ගන්න. ඒතර තමයි අපිට වැඩේ තේරෙන්නේ. නැත්තම් මේක දැන් අර කලින් එකේ ලොකු අනුපාතයක් 296ට 104යි කිව්වම ආසන්න වශයෙන් 3ට 1ක වගේ අනුපාතයක් තමයි තියෙන්නේ. ආසන්න වශයෙන් උගන්නේ. හරියටම තියෙන්නේත් නැහැ. ඒගොල්ලෝ ටිකක් වෙනස් කරලා දෙනවා. මොකද හේතුව සමහර ජීවීන් මැරෙන්න පුළුවන්, දත්ත වෙනස් වෙන්න පුළුවන්. එහෙම ඒවා තියෙනවා. ඒ ප්‍රවේණ විද්‍යාව මොහොමකදී අර හරියටම තිතටම තියෙනවා කියලා එකක් නැහැ. පොඩි වෙනසක් වෙන්න පුළුවන් ඒවා. ගණනය කරද්දි වැරද්දක් වෙන්න පුළුවන්. ඒවත් එක්ක තමයි අපිට පෙන්වන්නේ. එතකොට දුන්නාම අපි ඒක සරල අනුපාතයකට අරගෙන තමයි ගාන හදන්න ඕනේ. එහෙම තමයි ක්‍රමය. රයිට්. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ කියනවා මීයන්ගේ ලෝමවල අලු පැහැය කැපිටල් G ග්‍රේ කලර් එක. කළු පැහැයට ප්‍රමුඛයි. බලන්න. මීයන්ගේ ලෝමවල අලු වර්ණය අලු පාට කැපිටල් G කළු වර්ණයට ප්‍රමුඛයි. කළු සිම්පල් G. වර්ණය ප්‍රකාශ වීම ඇලීල යුගලක් සහිත වෙනත් ජානයක් මගින් නිර්ණය වේ. රයිට්. බලපෑමක් තියෙනවා වෙනත් ජානයක් තියෙනවා. එම ජානයේ කැපිටල් මෙයා ඔන්න වර්ණය ප්‍රකාශ වීම කැපිටල් C වලින් තමයි තීරණය කරන්නේ. වර්ණවත් වෙනවා කියන එක. සිම්පල් C කියන්නේ වර්ණ රහිත කියන එක. නිල නැලිලේ ඇලි බව දක්වයි. ඇලි බව දක්වනවා. C වර්ණයේ තිබ්බොත් ඇලි බව ඇති වෙනවා. ඇලි බව කියලා කියන්නේ තනිකරම සුදු වෙලා යනවා. වර්ණේ ප්‍රකාශ වෙන්නේ නැහැ. අලු ලෝම සහිත මීයෙක් සහ කළු ලෝම සහිත මීයෙක් අභිජනනය කරනවා. අලු ලෝම සහිත මීයෙකුයි කළු ලෝම සහිත මීයෙකුයි. කළු ලෝම සහිත මීයෙකු අලු ලෝම සහිත කළු ලෝම සහිත මීයෙක් අභිජනනය කළ විට ලැබෙන ප්‍රජනිතය F1 විස්තර කරනවා කොහොමද? අලු 3ට කළු 3ට ඇලි 2යි. මොකද කියන්නේ? ජනිතය ඔක්කොම කීයේ 3යි 3යි 2යි 1යි 2යි 6යි 8ක් එනවනේ. 8 දෙනෙක් හැදිලා තියෙනවා. ජනිතය 8 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට මේකේ වර්ණ ප්‍රකාශනය ගැන අපිට මුලින්ම කියන්න දෙන අලු ලෝම සහිත මීයෙක් සහ කළු ලෝම සහිත මීයෙක්. මෙයා අලු ලෝම තියෙන කෙනෙක්. අලු ලෝම තියෙනවා නම් එයාට කැපිටල් G තියෙන්න ඕනේ. අනිත් එක අපි මොකද්ද දන්නේ නැහැ. එයාට අලු ලෝම තියෙද්දි ප්‍රකාශ වෙන නම් කැපිටල් C තියෙන්න ඕනේ. සිම්පල් C තියෙන්න ඕනේ. ඔකනේ කතාව. අලු ලෝම වර්ණවත් බව ප්‍රකාශ කරනවා. කළු ලෝම කියන්නේ කළු ලෝම. කළු ලෝම කිව්වහම සිම්පල් G දෙකක් තියෙන්න ඕනේ. ඊට අමතරව යාට තියෙන්න ඕන මොනවද? ලෝම, කළු ලෝම. වර්ණවත් බව ප්‍රකාශ වෙන්න C තියෙන්න ඕනේ. සිම්පල් C තියෙන්න ඕනේ. සිම්පල් C දෙකක් આવොත් එහෙම වර්ණවත් බව ප්‍රකාශ වෙන්නේ නැහැ. හරිද? කළු ලෝම. දැන් ඔහොම තියෙන්න ඕනේ. මේක අපිට කියන්න බෑ හරියට මේක මෙහෙම දෙන්නේ කියලා. කළු ලෝම. හරි මෙහෙම ගමුකෝ. අලු ලෝම. ඔහොමනේ. හරිද? සිම්පල් G දෙකක් එනවා. එතකොට මේකේ 4 දෙනෙක් හදලා තියෙන හින්දා අපි එක්කෙනෙකුට එමු විෂම යුග්මික අවස්ථාවක්. මෙහෙම G සිම්පල් G කැපිටල් C සිම්පල් C වරක් මෙයාගේ සිම්පල් G දෙකක් එක්ක කැපිටල් C එකත් එක්ක සිම්පල් C දාලා බලමු. කැපිටල් C එන්න බෑ මොකද හේතුව ඒතර මෙයා ජන්මානු එකයි හදන්නේ. මෙයා ජන්මානු 4ක් හදන. ඒතර 4ක් හැබැයි 4 දෙනෙක් හදන්න පුළුවන්. මේකේ 8 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. 8 දෙනෙක් ඇවිල්ලා නම් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්න ඕනේ මෙයාගේ. මේක ඕනනම් අපිට චෙක් කරලා බලන්න පුළුවන්. නැත්නම් මේක තමයි තත්ත්වය. ඔහොම උත්තරයක් තියෙනවද ඇවිල්ලා? තියෙනවා. උත්තරේ පස්වෙනි එක ගන්න පුළුවන්. පස්වෙනි උත්තරේ තියෙනවා. ඕනනම් ඕක අපට ඕනනම් අපහො ගාන හදලා ඉවල චෙක් කරලා බලද්දී ඒක ඔහොම එනවද කියලා. ඇලි දෙන්නෙක් එනවද? එහෙනම් හරි. ආවද ඒක? ගොඩක් වෙලාවට අපි හදද්දී බලන්න ඕනේ අවසානයේ ජනිතයෝ කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ ජනිතයන්ගේ සංඛ්‍යාවත් එක්ක හදන ජන්මානු ප්‍රමාණය ගැන පොඩි තීරණයක් ගන්න ඕනේ. අරගෙන තමයි අපි උඩ අපෝහණයට යන්නේ.
රයිට් 14 එක ප්‍රශ්නයකට එන්නේ ඔය ටික ඔක්කොම පල්ලෙහා කැලි උත්තර ටික දී මේ ශාකයක රතු බීජ කහ බීජ වලට ප්‍රමුඛ වන අතර දිග කරල් කෙටි කරල් වලට ප්‍රමුඛ වේ. මේ ශාකයක රතු බීජ කැපිටල් R කහ සිම්පල් R වලට ප්‍රමුඛ වන අතර දිග කරල් කැපිටල් L කෙටි කරල් සිම්පල් L ප්‍රමුඛ වේ. හරි. රතු බීජ සහ දිගු කරල් ඇති ශාකයක් පේරන්ට්ස්ලා රතු දිග ශාකයක් සමයෝගී නිලීන ශාකයක් සමග මුහුම් කළ විට සමයෝගී නිලීන ඒ කියන්නේ පරීක්ෂා මුහුමක් වගේ එකක් නේ මෙතන කරන්නේ නිලීන සමයෝගී රතු දිග රතු නම් කැපිටල් R දිග නම් කැපිටල් L වරක් නිලීන සමයුග්මික කියන්නේ සිම්පල් R සිම්පල් L කෙනෙක් එක මුහුම් කරනවා. හරිද? මුහුම් කළ විට පහත සඳහන් ප්‍රජනිතය ලැබුණි. F1 පරම්පරාව විදිහට හම්බෙලා තියෙනවා කාවද? රතු බීජ සහ දිගු කරල්. රතු දිග 138ට රතු බීජ කෙටි කරල්. රතු කෙටි 145යි. නිකන් එකට එක වගේ අනුපාතයක් යන්නේ. හරි? ළඟ ගිහිල්ලා තියෙනවා. බලමු. එහෙම යනවා. එතකොට අපෙන් අහන්නේ සමයෝගී නිලීන ශාකයේ සමග මුහුම් කළ මෙයා. මුහුම් කළ රතු දිග සහ දිග කරල් රතු බීජ සහ දිගු කරල් සහිත ශාකයේ ප්‍රවේණි දර්ශය වනුයේ. මොකද වෙන්න ඕනේ? රතු දිග රතු කෙටි. රතු දිග නිලීන සමයුග්මික. මෙයා මොනවද එතකොට? මෙයා කහ කෙටි. කහ කෙටි එකේ තමයි මුහුම් කළා තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ ජනිතයෝ දෙගොල්ලයි. දෙවර්ගයක් හැදිලා තියෙන්නේ. මෙයා හදන්නේ ජන්මාණු එක වර්ගයයි. තව ජන්මාණු දෙවර්ගයක් මෙයා හදාගත්තා නම් වැඩේ හරි. අනිත් එක තමයි දිගයි කෙටි. රතු පාට කියන එක ඇවිල්ලා තියෙනවා. දිගයි කෙටි තමයි වෙන වෙනම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතනට සිම්පල් එක දාලා මෙතනට කැපිටල් R දැම්මම වැඩේ හරි. එහෙම තමයි ගන්න. උත්තරය එහෙම එකක් තියෙනව නේද? 4. උත්තරේ 4. ඊළඟට 16 වෙනි ප්‍රශ්නය. මේ ශාකයෙහි උස ලක්ෂණය කැපිටල් T. මේ ශාකයේ උස ලක්ෂණය කැපිටල් T ප්‍රමුඛ වන අතර කැපිටල් T ප්‍රමුඛ වන අතර මිටි නිලීනයි. සිම්පල් T. දම්පැහැ පුෂ්ප වර්ණය දම්පාට කැපිටල් P ප්‍රමුඛ වන අතර සුදු පැහැය සිම්පල් P නිලීන වේ. රවුම් බීජ හැඩය කැපිටල් R රවුම් බීජ කැපිටල් R වන අතර හැකිලුණු බීජ සිම්පල් R නිලීන වේ. ජාන තුනම සඳහා විෂම යෝගී F1 ශාක. ජාන තුනම සඳහා ශාක දෙකක්. කැපිටල් T සිම්පල් T කැපිටල් P සිම්පල් P කැපිටල් R සිම්පල් R. වරක් කැපිටල් T සිම්පල් T කැපිටල් P සිම්පල් P කැපිටල් R සිම්පල් R. විෂම යුග්මික දෙන්නේ. අරගෙන ශාක දෙකක් අතර මුහුමෙන් ලද F2 ප්‍රජනිතයේ කවර කොටසක් පූර්ණ නිලීන රූපානුදර්ශ පිළිබිඹු කරයිද? මේ සෙට් එක මෙහෙම කරාම පූර්ණ නිලීන රූපානුදර්ශයක් පිළිබිඹු කරන ප්‍රමාණය කියලා කියන්නේ සිම්පල් T සිම්පල් T සිම්පල් P සිම්පල් P සිම්පල් R වෙන්නේ කොච්චරද කියලා අහන්නේ මේ ජන ප්‍රජනිතේ. පූර්ණ නිලීන. එහෙන් පිටින්ම ඔක්කොම නිලීන වෙනව කී දෙනෙක් ඉන්නවද කියලා මේගොල්ලන්. මෙතන ජන්මාණු කීයක් හදනවද මෙයා? 2 3 දෙවරක් 2 4 4 2 8යි. 8 වරක් 8 64ක් හදනවා ජනිතය ඔක්කොම.
64න් උත්තරේ තියෙන්නේ 1යිනේ උත්තරේ 4. එහෙම ගන්න එපා. එහෙම ගන්න එපා. 64න් දෙකක් කරලා 32කින් එකක් වුණත් දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඩයග්‍රෑම් එක දාලා බලන්න අර මේක හැදෙන විදිය බලන්න ඕන කොහමද? මේ ඔක්කොම විෂම යුග්මිකයි. හරි ලේසි වැඩේ කරන්න. අපි එකක් නිකන් අරගෙන අර විදිහට ලියලා බලමු ගුණිත නීතිය දාගන්න. හතරෙන් එකයි හතරෙන් දෙකයි කියලා කියන්නේ දෙකෙන් එකයි හතරෙන් එකයි. එතකොට මෙයා කීයද? හතරෙන් එකයි හතරෙන් එකයි හතරෙන් එකයි 64න් එකයි. උත්තරේ හරි එන කන්ෆර්ම් 4. right. ඊළඟට 17 වෙනි ප්‍රශ්නය. නොමුහුම් පෙළ කෙටි කළු ලෝම දරන ගිනිහාවු. නොමුහුම් කෙටි කළු ලෝම දරන ගිනිහාවුන් නොමුහුම් පෙළ දිගු සුදු රෝම. නොමුහුම් දිගු සුදු රෝම දරන ගිනිහාවුන් සමග දෙමුහුම් කළ විට F1 පරම්පරාවේ ප්‍රජනිතයන් කෙටි කළු රෝම සහිත විය. කෙටි කළු ලෝම තියෙනවා. රෝම සහිත විය. මෙම දෙමුහුමේ F2 පරම්පරාවේ ප්‍රජනිතයන් කෙටි කළු ලෝම සහිත විය. මෙම දෙමුහුමේ F2 පරම්පරාවේ ප්‍රජනිතයන් 33ක් දෙනෙකු සිටී නම් F2 කියන්නේ F1ත් එක්ක F1 වෙන්න ඕනේ. F2 ඒකේ ඉන්නවලු 33ක් සම්පූර්ණ. 33 දෙනෙකු සිටියේ නම් මෙන්ඩල්ගේ නියම වලට අනුව ඔවුන්ගෙන් කී දෙනෙක් කෙටි කළු රෝම දරයිද? මේ 33 දෙනාගෙන් කෙටි කළු රෝම දරන කට්ටිය කොච්චරක් ඉන්නවද කියලා අහන්න. ඔය තමයි தත්ත්වය. කෙටි කළු රෝම. මේකේ තේරුම් ගන්න මොකද්ද? කෙටි කළු දිගු සුදු මුහුම් කරාම නොමුහුම් පෙළ දෙකක් මුහුම් කරාම කෙටි කළු වෙනවා කියලා කියන්නේ ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම කෙටි කළු කියන එක ප්‍රමුඛයි කියන එක. ඒක තමයි පළවෙනි කාරණේ ගාන ඇතුලේ ගන්න තියෙන. පැහැදිලිනේ? මොකද්ද එතකොට? අපි කෙටි එක ගමු කැපිටල් L කියලා. දිගේ එක ගමු සිම්පල් L කියලා. හරි? ඊළඟට කළු පාට. හරිද? ප්‍රමුඛ උනේ කළු පාටනේ. කළු පාට ප්‍රමුඛ වුණාම කොහොමද දෙන්න ඕනේ? හරි? කළු පාට ප්‍රමුඛ වුණාම අපි ගමු බ්ලැක්. සුදු පාටට ගමු සිම්පල් B. හරිද? කළුයි සුදුයි. ඊට පස්සේ දැන් ඔන්න මොහුම් කරනවා මේ දෙක. කෙටි කළු capital L simple capital B mu digu sudu simple L simple B මෙයා capital L capital B simple B ඔන්න කෙටි කළුවේ උන් ආවා. හරිනේ? මූ මේ කෙටි කළු කට්ටිය ආවා. වැඩේ හරි. ඊට පස්සේ බලන්න දැන් ඔන්න එයා F1 F1ත් එක්ක මුහුම් කරනවා ඊළඟට. මේ දෙන්න මුහුම් කරන්න ඕන. දැන් පනට් සටහනක් ඇඳලා මේක බලන්න වෙනවා. අපෙන් අහන්නේ ඔවුන්ගෙන් කී දෙනෙක් කෙටි කළු රෝම දරද්ද කියලා. කෙටි කළු කීයක් ඉන්න ඕනේද? දැන් මේකේ 16 දෙනෙක් ආවොත් එහෙම කෙටි කළු ලෝම දරන කට්ටිය කීයක් ඉන්නවද? කෙටි කළු කියන්නේ මේගොල්ලන්ගේ ප්‍රමුඛ එක. 16න් 9ක් ඉන්නවා. 33න් කීයද කියලා බලන්න ඕනේ. කීයක් එනවද එහෙම නා? ඈ 19ක්. ආසන්න වශයෙන් 19ක්. එක ගන්න. තේරුණාද?
දැන් මේකේ මේ දෙන්න එකතු කරලා 58 සටහනක් ගැව්වහම ප්‍රමුඛ ලක්ෂණය කෙටි කළු රෝම දැන් 9ට 3ට 3ට එකයි. 9ට 3ට 3ට එකයි. 9 දෙනෙක් තමයි ඔය කෙටි කළු රෝම කියන ලක්ෂණය දරන්නේ. තේරුණාද? පැහැදිලි නේද? එතන අපි සම්පූර්ණ කට්ටිය 16යි 16න් 9ක් කෙටි කළු රෝම දරනවා. අන්තිම 33ගේ කීයද බලන්න. එච්චරයි. උත්තරය එක ගන්න පුළුවන්. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය. මොකද උත්තරේ එන්නේ 18ට? බලන්න මිනිසුන්ගෙන් හිමෝෆීලියාව ප්‍රවේණිගත වීම පිළිබඳව පහත් සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? හිමෝෆීලියාව ප්‍රවේණිගත වෙන්නේ කොහොමද? X ප්‍රතිබද්ධ වෙලා. මෙහෙම ගත්තාම ඔන්න තාත්තා ඉන්නවා. මේක ওই විදිහට ප්‍රවේණිගත වෙන්න පුළුවන්. X ප්‍රතිබද්ධ වෙච්ච නිලින් ලක්ෂණයක් විදිහට තමයි ඉස්සරහට යන්නේ. හරිද? හිමෝෆීලියා ප්‍රවේණික පිළිබඳ පහත් සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද? වාහක ස්ත්‍රියක් හිමෝෆීලියාවෙන් පෙළෙන පුරුෂයෙක් සමග විවාහ වූ විට ඔවුන්ගේ දරුවන්ගෙන් 50%ක් සාමාන්‍ය අය වෙති. වාහක ස්ත්‍රියක් මේ ඉන්නේ වාහක ගෙනියනවා යා. වාහක ස්ත්‍රියක් හිමෝෆීලියාවෙන් පෙළෙන පුරුෂයෙකු සමග විවාහ වෙනවා. විවාහ වුණාම මොකද වෙන්නේ? XHY XHX මේ XHXH එනවා. XXH එනවා. XHY වෙනවා. XY වෙනවා. මොකද කියන්නේ? වාහක ස්ත්‍රියක් හිමෝෆීලියාවෙන් පෙළෙන පුරුෂයෙකු සමග විවාහ වූ විට ඔවුන්ගෙන් දරුවන්ගෙන් 50%ක් සාමාන්‍ය අය වෙති. 50%ක් සාමාන්‍යද? මෙයා වාහකේ. මෙයා ලෙඩෙක්. මෙයා මැරිලා මෙලහට හරිද? ලෙඩෙක්. මෙයා සාමාන්‍යයි. සාමාන්‍යයි ඉන්නේ 4න් 1යි. 25ක් සාමාන්‍යයි ඉන්න පුළුවන්. හිමෝෆීලියාව මෙයා සාමාන්‍යයෙන් මේක මාරක සැකසුමක් කියලා අපි කතා කරේ. එතකොට ඒගොල්ලෝ මැරෙනවා. මතකයි? යා මැරුණත් 4න් 1ක් කොහොමත් ඥානවල අවුලක් තියෙනවා. ඒක වැරදි එතකොට නේද? අපෙන් අහන්නේ නිවැරදි එක. වාහක ස්ත්‍රියක් සාමාන්‍ය පුරුෂයෙකු හා විවාහ වූ විට වාහක ස්ත්‍රියක් සාමාන්‍ය පුරුෂයෙකු හා විවාහ වෙනවා. එයාගේ අවුලක් නැහැ. විවාහ වූ විට ඔවුන්ගේ දරුවන්ගෙන් 50%ක් හිමෝෆීලියාවෙන් පෙළේ. බලන්න. මොකද කියන්නේ? 50%ක්ද? නෑ. මෙයා වාහකෙක් නේ. මෙයාට ලෙඩේ නෑ. මෙන්න මේකට විතර ලෙඩේ තියෙන. 4න් 1ක් විතරයි කියන්නේ. 4න් 1 ලෙඩේ තියෙන. එකක් වැරදි. දෙකක් වැරදි. තුන්වෙනි එක. සාමාන්‍ය ස්ත්‍රියක් හිමෝෆීලියාවෙන් පෙළෙන පුරුෂයෙකු සහ විවාහ වූ විට ඔවුන්ගේ පුතුන්ගෙන් 50%ක් සාමාන්‍ය අය වෙති. බලන්න ඒක. සාමාන්‍ය ස්ත්‍රියක් හිමෝෆීලියාවෙන් පෙළෙන. මේ සාමාන්‍ය ස්ත්‍රිය එයා හිමෝෆීලියාවෙන් පෙළෙන පුරුෂයෙකු සමග. පුරුෂයාට හිමෝෆීලියාව තියෙනවා. පුරුෂයෙකු සමග විවාහ වූ විට ඔවුන්ගෙන් පුතුන්ගෙන් 50%. පුතුන්ගෙන් 50%. මෙයා මෙන්න මෙහෙම ජන්මාණු දෙක හදනවා සාමාන්‍ය ස්ත්‍රියක්. ඒ වගේම මෙයා XH ජන්මාණු හදනවා Y හදනවා. මේ බලන්න XXH ඊළඟට XY
XH XY පුතුන්ට කිසි අවුලක් වෙන්නේ නැහැ. මොකද අම්මට කේස් එක නැති හින්දා දරුවන්ට කිසි අවුලක් නැහැ. 50%ක් නෙවෙයි 100%ක් මොහොතින් ඉන්නවා. වාහක ස්ත්‍රියක් සාමාන්‍ය පුරුෂයෙකු හා විවාහ වූ විට වාහක ස්ත්‍රියක් විවාහ වෙනවා සාමාන්‍ය පුරුෂයෙක් සමග. විවාහ වූ විට ඔවුන්ගේ දරුවන්ගෙන් 50%ක් සාමාන්‍ය අය වෙති. මේ බලන්න. XH ජන්මානුව X ජන්මානුව XY මේ දෙක කලවම් වුණාම XH X දරුවෙක් ඉන්නවා. ඊළඟට XH Y දරුවෙක් ඉන්නවා. XX දරුවෙක් ඉන්නවා. මෙයා XY. පුතාලා කී දෙනෙක් ඉන්නවද? 1යි 2යි. මේක කියන්නේ ඔවුන්ගේ දරුවන්ගෙන් විවාහ වූ විට ඔවුන්ගේ දරුවන්ගෙන් 50%ක් සාමාන්‍ය අය වෙති. සම්පූර්ණ දරුවන්ගෙන් 50%ක් සාමාන්‍ය අයලු. නෑ නේද? එක්කෙනෙක් වාහකයෙක් ඉන්නවා. වාහක ස්ත්‍රියක් සාමාන්‍ය පුරුෂයෙකු හා විවාහ වූ විට ඔවුන්ගේ දරුවන්ගෙන් 50%ක් සාමාන්‍ය අය වෙති. මෙයා සාමාන්‍ය නේ. හරි. සාමාන්‍ය අය 50%ක් ඉන්නවා. හතරවෙනි උත්තරේ ගන්න පුළුවන්. දෙන්නෙක් සාමාන්‍යයි. හරි නේද? හරි නේද උත්තරේ එක. ඊළඟට 19 වෙනි එක. යම් ලක්ෂණයක් සඳහා එක් ආකාරයක ඇලීල පමණක් ඇති ප්‍රවේණි දර්ශයක් එම ලක්ෂණය සඳහා එක් ආකාරයක ඇලීල පමණක් තියෙනවා නම් ඒක සමයුග්මිකයි. සමයුග්මිකයි. ඒක සමහර වෙලාවට කැපිටල් A වෙන්න පුළුවන්, සිම්පල් A වෙන්න පුළුවන්. සමයුග්මිකයි. එක් ආකාරයක ඇලීල විතරයි තියෙන්නේ. උත්තරේ අංක 1. ඊළඟට කෙටි කළු ලෝම නෑ නෑ මේකේ RR වරක් RR මොහොම පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද? මොහොම ගැන මොනවත් කියලා නැහැ. මේ දෙන්නෙක් ඉන්නවා. ඒතකොට මේ තියෙන්නේ පේරන්ට්ස්ලා. මේකේ R ජන්මානුවයි R හදනවා, වරක් R හදනවනේ. කොහොමද සාමාන්‍ය මෙන්ඩලීය ක්‍රමය. RR R සිම්පල් R කැපිටල් R සිම්පල් R සිම්පල් R සිම්පල් R. මෙයා 4න් 1යි මේගොල්ලෝ 4න් 2යි කියන්නේ දෙකෙන් එකක් හැදෙනවා. මේගොල්ලෝ එනවා 4න් 1ක්. ඔහොම. සංසේචනයේදී ඩිම්බය සහ ශුක්‍රාණුව යන දෙකෙහිම සිම්පල් R ඇලීල තිබීමේ සම්භාවිතාවය භාගයකි. සංසේචනයේදී ඩිම්බය සහ ශුක්‍රාණුව යන දෙකෙහිම සිම්පල් R ඇලීල තිබීමේ සම්භාවිතාව භාගයක්ලු. මොකද කියන්නේ? ඩිම්බය සහ ශුක්‍රාණු දෙකේම ගත්තොත් භාගයක් යන්න බෑ. 4න් 1ක් වෙන්න ඕනේ සම්භාවිතාවය. භාගයේ වරක් භාගයනේ 4න් 1ක් වෙන. එතකොට ඩිම්බය සහ ශුක්‍රාණුවේ දෙකේම ඒ කියන්නේ අවස්ථා දෙකක්. ඩිම්බය ඇති වෙද්දි භාගයයි ශුක්‍රාණුව ඇති වෙද්දි භාගයයි. එතකොට දෙකම එකට සිද්ධ වෙන සම්භාවිතාව 4න් 1යි. 4න් 1ක් වෙන්න ඕනේ. එක වැරදි. දෙක ඇලීල දෙකක් සහභාගී වන බැවින් මේ ද්වයංග මොහොමකි. ඇලීල දෙකක් නෙමෙයි ලක්ෂණ දෙකක් තියෙනවා ද්වයංග මොහොමක් වෙන්න. ඇලීල දෙකක් කොහොමද ජානයකට තියෙනවා. දෙකක් වැරදි. 3 මෙන්ඩලීය ප්‍රවේණියට අනුව F1 පරම්පරාවේ අන්තරාභිජනනයෙන් ලැබෙන F2 පරම්පරාවේ ප්‍රමුඛ රූපානුදර්ශ තිබීමේ සම්භාවිතාවය 16න් 9ක්. 16න් 9ක් තියෙන්නේ ද්වයංග මොහොමක. මේ තියෙන්නේ ඒකාංග මොහොමක්. එහෙනම් වැරදි. F1 පරම්පරාවේ අන්තරාභිජනනයෙන් ලැබුණු F2 පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය 1ට 2ට 1ක් නම් එය සහ ප්‍රමුඛතාවයේ නිසා විය හැකිය. හරි නේද? සහ ප්‍රමුඛතාවයේ ලක්ෂණයක් විදිහට 1ට 2ට 1ක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ F2 පරම්පරාවේ අන්තරාභිජනනයෙන්. මේ බලන්න. මෙයා මේ තියෙන මේකනේ කතාව. අන්තරාභිජනනයෙන් F2 පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය. දැන් මේකේ ප්‍රවේණි දර්ශ අනුපාතය තමයි මේ විදිහට තියෙන්නේ. 1ට මේ බලන්න RR 1ට කැපිටල් R සිම්පල් R 2ට සිම්පල් R 1යි. ඒක ඇවිල්ලා ප්‍රවේණි දර්ශ අනුපාතය. හැබැයි මේගොල්ලන්ගේ රූපානුදර්ශ අනුපාතය අපි ගත්තේ 3ට 1යි කියලා. මේ රතු 3ට සුදු 1යි. එහෙම නෙන්න ඕනේ.
එහෙම ගත්තොත් එහෙම වෙන්න ඕනේ. හරි. රතුරට සුදු එකයි. ඒතකොට F1 පරම්පරාවේ අන්තරාභිජනනයෙන් ලැබුණු F2 පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය 1ට 2ට 1ක්. රූපානුදර්ශ අනුපාතය 1ට 2ට 1ක් එනවනම් ඒක සහ ප්‍රමුඛතාවයක්ලු. ඔව්. ඇයි ඒකෙදි RR කියලා එකෙක් ඉන්නවා. අනිත් එක කැපිටල් R සිම්පල් R කියන එක වෙන රූපානුදර්ශයක් පෙන්වන්න හේතුව විෂම යුග්මිකයිනේ. විෂම යුග්මික අවස්ථාවේදී සහ ප්‍රමුඛතාවයේ තියෙන එක මතකද අපි අර රුධිර ගණයක් ගත්ත AB කියලා. ඒකේ IA වලින් A කියන කාබෝහයිඩ්‍රේටය හැදුවා. IB වලින් B කියන කාබෝහයිඩ්‍රේටය හැදුවා. ඒතර AB දෙකම එක වතාවේ නිරූපණය කරන ඉඳ අපි කියනවා සහ ප්‍රමුඛතාවයක් කියලා. ඔය තමයි අවස්ථාව. එහෙනම් මේකේ දෙක හරි මේකේ එක හරි. එතකොට 1ට 2ට 1ක් තමයි රූපානුදර්ශ අනුපාතය වෙන්නේ සහ ප්‍රමුඛතාවයේදී. උත්තරය අංක 4 නිවැරදි. මෙන්ඩල්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳව පහත් සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ කුමක්ද කුමනේවාද? මොකක්ද උත්තරේ? මෙන්ඩල්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල සම්බන්ධව ඒකාංග මුහුමක F2 පරම්පරාවේ රූපානුදර්ශ අනුපාතය 3ට 1යි. ඔව්. රූපානුදර්ශ අනුපාතය 3ට 1යි. ප්‍රවේණිදර්ශ අනුපාතය 1ට 2ට 1යි. මේ තියෙන්නේ. ද්වයංග මුහුමක ආවේනික සාධක එකම වර්ණ දේහය මත එකිනෙකට ආසන්නව පිහිටයි. එකිනෙකට දුරින් පිහිටනවා නම් තමයි අපි ද්වයංග මුහුම වළංගුයි කියලා කිව්වේ. එහෙනම් ඒක වැරදි. මතකයි නේද? අපි කිව්වා ද්වයංග මුහුමකදී වළංගු වෙන අවස්ථාව මෙන්ඩල්ගේ දෙවන නියමයේ වළංගු වෙන්නේ එහෙම. C එක් එක් ආවේනික ලක්ෂණය නිර්ණය කරනු ලබන්නේ ආවේනික සාධක දෙකක් මගිනි. ඔව්. ද්වයංග මුහුමක ආවේනික සාධක පිහිටනුයේ සමජාත නොවන වර්ණ දේහ දෙකක් මතය. ඔව්. සමජාත වර්ණ දෙක නෙමෙයි සමජාත නොවන වර්ණ දෙක දෙකක් මත පිළිරුණා වඩා හොඳයි. එහෙම පිටන්න පුළුවන්. ද්වයංග මුහුමක F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශය අන්තර අනුපාතය 9ට 3ට 3ට 1යි. ද්වයංග මුහුමක F2 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ අතර අනුපාතය. වැරදි රූපානුදර්ශ අතර අනුපාතය තමයි ඔය තියෙන්නේ. මතක තියාගන්න අපි ගණන් හදද්දි මුලින්ම ප්‍රවේණි දර්ශ අනුපාතය රූපානුදර්ශ අනුපාතය වෙන වෙනම ලිව්වා. හරිද? රයිට් ඊළඟට 22 එක්තරා විශේෂයක ඇතැම් ශාක දම් පැහැති පුෂ්ප දරන අතර එම කියලා ගන්න. එම විශේෂයේ අනික් ශාක සුදු පැහැති පුෂ්ප දරයි. මෙම ශාක විශේෂයේ මල්වල පැහැයේ ආවේනිය පැහැදිලි කිරීම සඳහා එක්තරා විශේෂයක ඇතැම් ශාක දම් පැහැති පුෂ්ප දරන අතර එම විශේෂයේම අනිත් ශාක සුදු පැහැති පුෂ්ප දරයි. පාට දෙකයි තියෙන්නේ. පාට තුනක් නැහැ දෙකයි තියෙන්නේ. මොනවද? දම් පාටයි සුදු පාටයි. මෙම ශාක විශේෂයේ මල්වල පැහැයේ ආවේනිය පැහැදිලි කිරීම සඳහා ඒකාංග මුහුමක් ඇති. ඒකාංග මුහුමක් ප්‍රමාණවත්. අංක 1 උත්තරේ. ඇයි ඒ? බැරි වෙලා හරි තව පාටක් තිබ්බනම් ඕකේ. දම් පාට තියෙනවා සුදු පාටත් එක්ක තව මොකක් හරි තන්නකො රෝස පාටක් වගේ ආවනම් අන්න එතකොට මොකද වෙන්නේ? ද්වයංග මුහුමක් ඕන වෙනවා. හේතුව ඒක අභිභවනයක් වෙන්න පුළුවන්. මේක එහෙම එකක් නැහැ. උත්තරය අංක 1. දාස් 22 ප්‍රශ්නය බලන්න. මානව ලිංග ප්‍රතිබද්ධ ආවේනියේදී ලිංග ප්‍රතිබද්ධ ආවේනිය X ප්‍රතිබද්ධ බොහෝ නිලීන ආබාධ ස්ත්‍රීන්ගේ විෂම යුග්මික ප්‍රවේණි දර්ශ මගින් ප්‍රකාශනය කෙරේ. X ප්‍රතිබද්ධ බොහෝ නිලීන ආබාධ ස්ත්‍රීන්ගේ විෂම යුග්මික ප්‍රවේණි දර්ශය මගින් ප්‍රකාශ කරනවද? නෑ. මේ පේනව නේද? X ප්‍රතිබද්ධ ලක්ෂණය විෂම යුග්මික වුණාම ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. මෙයා එතකොට ዋහකයක් වෙනවා. වාහක වෙලා තියෙන්නේ. එක වැරදි. 2 X ප්‍රතිබද්ධ බොහෝ නිලීන ආබාධ පිරිමින්ගේ ප්‍රකාශ කෙරේ. ඔව් මේ තියෙන්නේ. මේ හොඳම උදාහරණය හිමෝෆීලියා. X ප්‍රතිබද්ධ නිලීන ආබාධය කෙලින්ම පිරිමින්ගේ පෙන්නනවා. හේතුව පිරිමින්ට X වල බෑකප් එකක් නැහැ. X වලට බෑකප් එකක් නැහැ. ස්ත්‍රීන්ට තියෙනවා. X දෙකක් තියෙන හින්දා අවුලක් නැහැ. එකකට අවුල් වුණාට අනිත් එක තියෙනවා. පිරිමින්ගේ එහෙම නැහැ. එතකොට X1යි රෝගය පෙන්නනවා. උත්තරේ අංක 2. ඊළඟට මෙන්ඩල්ගේ නියමවලට අනුව යම් ගති ලක්ෂණ දෙකක් සඳහා කැපිටල් A සිම්පල් A කැපිටල් B සිම්පල් B ප්‍රවේණි දර්ශයේ සහිත ජීවීන් දෙදෙනෙකු අතර මුහුමක් කරනවා.
capital A simple A capital B simple B වරක් capital A simple A capital B simple B මුහුමක් කරනවා. මුහුමකින් ඇතිවන ප්‍රජනිතයේ ප්‍රවේණි දර්ශ සංඛ්‍යාව කොපමණද? කීයද? 16යි. පව් නේද? ප්‍රවේණි දර්ශ සංඛ්‍යාව අහන්න sorry රූපානුදර්ශ නෙවෙයි ප්‍රවේණි දර්ශ සංඛ්‍යාව කීයද බලන්න කොහොමද ප්‍රවේණි දර්ශ සංඛ්‍යාව ගන්න අපි අරකේ අරන් තියෙන එකක බලන්න ප්‍රවේණි දර්ශ සංඛ්‍යාව කීයක් එනවද කියලා තේරුණා නේද කියන එක එහෙමනේ මේකේ 50 සටහන ගැහුවාම ප්‍රවේණි දර්ශ කියලා ගන්නෙ හරි මේකේ මේ AABB මෙතන AABB ඇත්තටම ප්‍රවේණි දර්ශ කීයක් එනවද 9ක් එන්න ඕන ඕකේ උත්තරයක් නැහැනේ ප්‍රවේණි දර්ශ 9ක් එන්න ඕන එකිනෙකට වෙනස් වර්ග ඒ කියන්නේ මේ AABB එකයි මේකෙන් එකයි ඔය වගේ අපි ගණන් හැදුවාම පස්සේ 9ක් එනවා 9 දෙනෙක් අපි ලියුවා අනුපාතත් එක්ක එදා බලන්න ඒතර ඒක වැරදි උත්තරයක් නැහැ ඕකේ ඕල් එන්නේ 2023 ප්‍රශ්නේ 9ක් එන්න ඕන ප්‍රවේණි දර්ශ හරි අනුපාත වෙනස් වෙන්න පුළුවන් හැබැයි ආකාර 9ක් තියෙනවා. බලන්න B රුධිර ගණය සඳහා සමයුග්මික ස්ත්‍රියක සමයුග්මික B රුධිර ගණය තියෙනවා කියලා කියන්නේ IB හරිනේ සමයුග්මිකයි. විෂම යුග්මික නම් සිම්පල් I එකත් එක්ක එන්නේ. සමයුග්මික ස්ත්‍රියක A රුධිර ගණය සහිත විෂම යුග්මික පුරුෂයෙකු අතර විවාහය. විෂම යුග්මික A කියලා කියන්නේ IA සිම්පල් I එක විවාහ වෙනවා. විවාහයක ලැබෙන දරුවන්ගේ රුධිර ගණ විය හැක්කේ. මේකෙන් ලැබෙන දරුවන්ගේ රුධිර ගණ හරි ලේසි IB වරක් IA සිම්පල් I හැදෙන්න පුළුවන් IAIB කියලා කියන්නේ රූපානුදර්ශය AB රුධිර ගණය. හැදෙන්න පුළුවන් IB සිම්පල් I කියන්නේ රූපානුදර්ශයේ B රුධිර ගණය. ඔච්චරයි. AB සහ B විතරයි එන්න පුළුවන්. AB සහ B උත්තරේ අංක 4. පැහැදිලිනේ? ඊළඟට ගෙවතු මෑ ශාකවල උස කැපිටල් T ශාක කහ පැහැති Y කැපිටල් Y පුෂ්ප සහ රවුම් බීජ කැපිටල් R බීජ පිළිවෙලින් මිටි සුදු පැහැති රැලි වැටුණු සිම්පල් R බීජ වල ප්‍රමුඛ වේ නම් පේරන්ට්ස්ලා TT RR YY වරක් සහ TT RR YY යන ප්‍රවේණි දර්ශ සහිත ශාක දෙකක් අතර මුහුමකින් මෙන්ඩල් නියමවලට අනුව කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R කැපිටල් Y කැපිටල් Y ප්‍රවේණි දර්ශයේ සහිත ජනිතයන් ලැබීමේ සම්භාවිතාව කුමක්ද? ගුණිත නීතිය පාවිච්චි කරන් තියෙන හරිය ලේසි 2024 ගිය අවුරුද්දේ ඉස්සලා අවුරුද්දේ. ගිය අවුරුද්දේ මෙන්න නෝන එකක් දීලා තියෙන්නේ. මේ බලන්න. මේ දෙන්න මුහුම් කරාම කීය දෙන්නේ? මේගොල්ලෝ හැදෙනවා භාගයක්. වරක්. මෙයයි මුහුම් කරාම මේගොල්ලෝ හැදෙනවා භාගයක්. වරක්. මෙයයි මුහුම් කරාම මේගොල්ලෝ හැදෙනවා
4න් එකක්. හරි නේද? වැරදිද? y දෙවරක් 2 4යි 4ක් 4 16යි. 16න් එකක් එන්න ඕනේ. උත්තරය අංක 1. එහෙම කොහොමද ගත්තේ එකපාරට? හිමින් ගන්නත් පුළුවන් මේ කැපිටල් T වරක් කැපිටල් T සිම්පල් T මේ ප්‍රධාන සිද්ධියේ තනි සිද්ධි කඩා ගන්නවා. කැපිටල් T වරක් කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T මෙයා භාගයයි මෙයා භාගයයි. හරි ඒක ඉවරයි. ඊළඟ එකත් ඉතින් ඒ වගේමනේ සිම්පල් R කැපිටල් R සිම්පල් R විතරයි කැපිටල් R සිම්පල් R. මේ දෙන ගත්තාම කැපිටල් R සිම්පල් R ආපහු භාගයයි. මේ දෙන ගත්තාම විෂම යුග්මික අවස්ථාව කැපිටල් Y සිම්පල් Y වරක් කැපිටල් Y සිම්පල් Y. කැපිටල් Y සිම්පල් Y වරක් කැපිටල් Y සිම්පල් Y. කැපිටල් Y ඊළඟට කැපිටල් Y සිම්පල් Y කැපිටල් Y සිම්පල් Y. මෙයා 4න් එකයි මේක 4න් 2යි කියලා කියන්නේ 2න් එකයි මේක 4න් එකයි. මෙන්න 4න් එක මෙන්න භාගය මේ ටික ගත්තා. 16න් එකයි උත්තරේ. ඒ තමයි ගුණිත නීතිය. ඒක ඉතින් මං කිව්වනේ පාඩම් කරගන්න කියලා. ඕක නියම් පාඩම් වෙනවා ගාන හදද්දී. ඉතින් කරන්න පුළුවන් මේක එතකොට. හරිනේ. රයිට්. ඔය තමයි ප්‍රවේණි විද්‍යාව සම්බන්ධව ඔය මෑත කාලෙකදී අහපු පරණ ප්‍රශ්න ටික.